ආයිබෝන් ළමයි 2025 එක්සෑම් එකට සහභාගී වන ළමයින්ට උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් කරගෙන යනවා. ඒ සම්මන්ත්‍රණ මාලාවේ අද අපි කරන්නේ 10 වෙනි පාඩම. ඒ කියන්නේ ඔයාලට ඊට කලින් පාඩම් මම තුනක් ආවරණය කරලා දුන්නා. ආයෝජන තීරණ, පිරිවැය, අනුපාත කියන පාඩම්. අද අපි කතා කරන පාඩම තමයි 12 ශ්‍රේණියේ 10 වෙනි පාඩම හවුල් ව්‍යාපාර කියන පාඩම තමයි අපි අද කතා කරන්නේ. ඒතර ඔයාලට කලින් කරපු පාඩමුත් අපි කතා කරේ අවුරුදු 4ක හෝ 5ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර එක්ක. එතකොට මේ හවුල් ව්‍යාපාර කියන පාඩමත් අද අපි කතා කරන්නේ පසුගිය විභාග ප්‍රශ්නත් එක්ක. ඒ කියන්නේ 2019 ඉඳන් පසුගිය විභාග ප්‍රශ්න අපි පහක් සාකච්ඡා කරනවා. 19, 20, 21, 22, 23 තමයි අද සාකච්ඡා කරන්නේ. කලින් පාඩම් වල වගේ මේ පාඩමේ මූලික දැනුම වලට යම් තාක් දුරකට දීලා තමයි පසුගිය විභාග ප්‍රශ්න ටික කතා කරන්න අපි පටන් ගන්නෙ. අපි ඉස්සරහට බලමු හවුල් ව්‍යාපාර වලින් ඔයාලට කොච්චර ලකුණු ප්‍රමාණයක ප්‍රශ්නයක් විභාගයට එනවද කියලා. හවුල් ව්‍යාපාර වලින් ඔයාලට එනවා විභාගයට අවම වශයෙන් ලකුණු 25කවත් ප්‍රශ්නයක්. ලකුණු 20 අවුරුද්දක් තියෙනවා. ඒවට ලකුණු 25ක ප්‍රශ්නක් තියෙනවා. 26, 28, 30 අවුරුද්දක් තියෙනවා. සාමාන්‍ය ලකුණු 25ක විතර ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඔයාලට හවුල් ව්‍යාපාර කියන පාඩමෙන් එක්සෑම් එකට ලියන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් අපිට ලකුණු 25ක විතර ප්‍රශ්නයක් මේ පාඩමෙන් එනවා. හවුල් ව්‍යාපාර කියන පාඩමේ ලකුණු 25ක විතර ප්‍රශ්නයක් ඔයාලට අනිවාර්යෙන්ම හම්බ වෙනවා. අපි ඉස්සරම බලමු හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සරම දැනගන්න ඕනේ හවුල් ව්‍යාපාරයක් හදන්න කලින් හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට බිස්නස් වලත් උගන්වන්න වැඩි ඔය කේවල ස්වාමී ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් මේ වගේ වල කතා කරනවා. ඒතර හවුල් ව්‍යාපාරයක් ඔයාලට කතා කරලා තියෙනවා. අපි හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සරම දැනගෙන ඉන්න ඕනේ. අපි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා කරගෙන යන ව්‍යාපාරයකට තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. අපි හවුල් ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා කරගෙන යන ව්‍යාපාරයකට තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ඒතකොට පුද්ගලයන් කිහිප දෙනෙක් ඇති පුද්ගලයන් හැබැයි ඉන්න පුළුවන් අඩුම දෙකයි උපරිම 20යි හවුල් ව්‍යාපාරයක. ඒතකොට හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් එකතු වෙලා කරගෙන යන ව්‍යාපාරයකට තමයි අපි හවුල් ව්යාපාරයක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ හවුල් ව්‍යාපාරයක තියෙන ලක්ෂණ. ඒතකොට හවුල් ව්‍යාපාරයක ලක්ෂණ කිව්වොත් හවුල් ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ලාභ ලැබීමේ පොදු පරමාර්ථයක් තියෙන්න ඕනේ. පොදුවේ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ ලාභ ලැබීමේ පොදු පරමාර්ථයක් තියෙන්න ඕනේ. ඔය වගේ හවුල් ව්‍යාපාර වලට පොදු ලක්ෂණ ටිකකුත් තියෙනවා. ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. පොදුවේ කටයුතු කරන්න ඕනේ. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් කටයුතු කරන්න ඕනේ. පුද්ගලයන් ඉන්න ඕනේ. ඔය වගේ ලක්ෂණ තමයි හවුල් ව්‍යාපාරයක තියෙන්නේ. අපි මීට අමතරව වැදගත් දේ තමයි මේක දැනගන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් කියලා එකක් තියෙනවා. හවුල් ගිවිසුමක් කියලා එකක් තියෙනවා හවුල් ව්‍යාපාරයක. ඒතර අපි හවුල් ගිවිසුම කියන්නේ හවුල් ව්‍යාපාරයක් පටන් ගද්දී හවුල්කරුවන් අතර ඇතිවන එකගතාවයට තමයි අපි කියන්නේ හවුල් ගිවිසුමක් කියලා. හවුල්කරුවන් අතර ඇතිවන එකගතාවයට තමයි අපි කියන්නේ හවුල් ගිවිසුමක් කියලා. ඒතකොට හවුල් ගිවිසුමක් ඇතිවන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හවුල් ගිවිසුමක් ඇතිවන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හවුල් ගිවිසුමක් ඇතිවන. ඒතකොට ඇතිවන ප්‍රධාන ආකාරය තමයි එකක් වාචිකව, අනිත් ක්‍රමේ ලිඛිතව, අනිත් ක්‍රමේ ව්‍යංගයෙන්. ඒතර මේ හවුල් ගිවිසුමක් කියන්නේ හවුල් ව්‍යාපාරයක් පටන් ගද්දී හවුල්කරුවන් අතර ඇති වෙන පොදු එකගතාවයට තමයි අපි හවුල් ගිවිසුමක් කියලා කියන්නේ. ඒතර හවුල් ගිවිසුමක් ඇති වෙන ප්‍රධාන ආකාර තුනයි වාචිකව, ලිඛිතව සහ ව්‍යංගයෙන්. වාචිකව, ලිඛිතව සහ ව්‍යංගයෙන් තමයි හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ලිඛිතව. සාමාන්‍ය ව්‍යංගයෙන් ඇති වෙන්නේ වල තරම් වාචිකව දැන් හවුල් ව්‍යාපාර පටන් ගන්නෑ. හවුල් ගිවිසුමක් පටන් ගන්න. නැත්නම් හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නනේ හවුල් ගිවිසුමක් තියෙනවනේ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න. සාමාන්‍යයෙන් දැන් ක්‍රියාත්මක වෙන්නේ හවුල් ගිවිසුමක් ඇති වෙන්නේ ලිඛිතව. ලිඛිත හවුල් ගිවිසුම මත තමයි හවුල් ව්‍යාපාර ආරම්භ කරගෙන පවත්වාගෙන යන්නේ. එතකොට මේ ලිඛිත හවුල් ගිවිසුමකට අපි කියනවා තව නමක්. අපි කියනවා ලිඛිත හවුල් ගිවිසුමකට හවුල් ඔප්පුව කියලා. ඒතර හවුල් ඔප්පුවක් කියොත් මොකක්ද කියලා දැනගන්න ඕනේ අපි. හවුල් ඔප්පුවක් කියන්නේ ලිඛිත හවුල් ගිවිසුමකට කියන තව නමක්. ලිඛිත හවුල් ගිවිසුමකට කියන තව නමක් තමයි අපි හවුල් ඔප්පුව කියලා කියන්නේ. ලිඛිත හවුල් ගිවිසුමකට කියන අනිත් නම තමයි හවුල් ඔප්පුව. එතකොට හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්න පුළුවන් කියන්නේ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනයි වාචිකව, ලිඛිතව සහ ව්‍යංගයෙන්. ඒවට සාමාන්‍ය ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්නේ ලිඛිත හවුල් ගිවිසුම. අපි ලිඛිත හවුල් ගිවිසුමකට කියනවා හවුල් ඔප්පුවක් කියලා. ලිඛිත හවුල් ගිවිසුමකට කියනවා අපි හවුල් ඔප්පුවක් කියලා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ කියන මේ හවුල් ගිවිසුමක මොනවද තියෙන්න ඕන කියලා. හවුල් ගිවිසුමක තියෙන්න ඕන දේවල්. එතකොට
හවුල් කිවිසුම. අපි හවුල් කිවිසුම කියේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක් පටන් ගද්දී හවුල්කරුවන් අතර ඇති වෙන පොදු එකකතාවයට තමයි අපි හවුල් කිවිසුම කියන්නේ. එතකොට හවුල් කිවිසුම ඇතුලේ තියෙන්න ඕනේ දේවල් කරුණු ටිකක් තියෙනවා. අපි ඒවලුත් කරුණු 4-5ක් දැනගෙන ඉන්න ඕනේ. ඔය හවුල් කිවිසුමක් ඇතුලේ තියෙන්න ඕනේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන්ගේ විස්තර. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ සම්බන්ධ විස්තර. හවුල් ව්‍යාපාරයේ සම්බන්ධ විස්තර, හවුල්කරුවන් සම්බන්ධ විස්තර. ඊට පස්සේ ඉන්න හවුල්කරුව හවුල් ව්‍යාපාරයට ප්‍රාර්ථනාවේ යොදලා තියෙන ආකාරය. ප්‍රාර්ථනාවට කොහොමද යාලා දායක වෙලා තියෙන ආකාරය. ඊට පස්සේ හවුල්කරුව ලාභාලාභ බෙදා ගන්න ආකාරය. ඊට පස්සේ නව හවුල්කරුවෙකු බඳවා ගන්න ආකාරය. ඊට පස්සේ කළමනාකරණයට හවුල්කරුවන් දායක වන ආකාරය. හවුල් ව්‍යාපාරයෙන් සල්ලි අල ගන්න එක කියනවා ගැණිලි. ඔය ගැණිලි සිදු කරන ආකාරය වගේ දේවල් ටිකක් ඔය හවුල් කිවිසුම ඇතුලේ තියෙන්න ඕනේ. හවුල් කිවිසුමක් ඇතුලේ කරන මොනවද තියෙන්නේ නැත්තේ? හවුල් ව්‍යාපාරයේ නමයි සම්බන්ධ විස්තර, හවුල්කරුවන්ගේ විස්තර, ප්‍රාර්ථනාවකට දායක වෙලා තියෙන ආකාරය, ලාභාලාභ බෙදා ගන්න ආකාරය, කියන්නේ හවුල්කරුවෝ ටික ලාභාලාභ බෙදා ගන්න ආකාරය, හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවෝ ගැණිලි සිදු කරන ආකාරය, ඊට පස්සේ එයාලා දා ප්‍රාර්ථනාවට පොලී ගෙවනවා නම් ඒව සම්බන්ධ විස්තර, ඊට පස්සේ හවුල් වේතන සම්බන්ධ විස්තර, මෙයාලා හවුල් ව්‍යාපාරයෙන් එළියට සල්ලි ගන්නවට කියන අපි ගැණිලි කියලා, ගැණිලි සම්බන්ධ විස්තර, නව හවුල්කරුවෙකු කොහොමද බඳවා ගන්න මේ සම්බන්ධ විස්තර වගේ දේවල් ටිකක් මෙන්න මේ හවුල් කිවිසුමක් ඇතුලේ තියෙන්න ඕනේ. හවුල් කිවිසුමක් ඇතුලේ තියෙන්න ඕනේ. අපි බලමු ඉස්සරහට. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ හවුල් ව්‍යාපාර සඳහා බලපාන නීති රීති හා අනපනත්. හවුල් ව්‍යාපාර සඳහා බලපාන නීති රීති හා අනපනත්. මේවට බලපාන නීති රීති හා අනපනත්. නීති රීති හා අනපනත්. එතකොට මේවට බලපාන ප්‍රධාන පනත තමයි හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පනත තමයි 1890 හවුල් ආඥා පනත. 1890 හවුල් ආඥා පනත. හවුල් ආඥා පනත. ඊට අමතරව බලපානවා 2007 අංක 7 දරන සමාගම් පනත. 7 දරන සමාගම් පනත. ඊට අමතරව තව තියෙනවා 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. ආඥා පනත. ඊට අමතරව තව තියෙනවා හවුල් ව්‍යාපාර සඳහා බලපාන පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත කියලා පනතක්. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත. ආඥා පනත. ඊට අමතරව තව තියෙනවා අපිට ගානට්ට එරෙහිව, ඒක නම් ඔබ හරියට අහලා නැහැ කලින්. ගානට්ට එරෙහිව මරේ නඩු තීන්දුව. මරේ නඩු තීන්දුව. ඒතර බලපාන ප්‍රධානම ටික තියෙන අපිට මුල් 4 හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන නීති රීති හා අනපනත් තමයි 1890 හවුල් ආඥා පනත, 2007 අංක 7 දරන සමාගම් පනත, 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත, 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත, ගානට එරෙහිව මරේ නඩු තීන්දුව. මේක නම් එක්සෑම් එකට අහගන්නයි. මෙච්චර මේ තියරි ටිකත් වලට පොඩ්ඩක් පැහැදිලි කරන්නේ. තියරි වලුත් මේක MCQ ගොඩාක් දුරට එන තරක් හවුල් ව්‍යාපාර වලින් ගොඩක් වෙලාවට එනවා MCQ තියරි කොටස් වලින්. එතකොට මේ ප්‍රධානම පනත තමයි හවුල් ව්‍යාපාර සඳහා බලපාන 1890 හවුල් ආඥා පනත. 1890 හවුල් ආඥා පනත. මේකෙත් අපිට වැදගත්ම වගන්ති දෙකක් තියෙනවා. 24 වගන්තියයි 42 තියෙන වගන්තියයි. 1890 හවුල් ආඥා පනතේ 24 වගන්තියයි 42 වගන්තියයි අපිට හවුල් ව්‍යාපාර සඳහා අපිට දැන් ඉගෙන ගන්න තියෙන මේ වගේ තමයි අපිට ප්‍රශ්න එන්නේ. 890 පනතේ 24 වගන්තියයි 42 වගන්තියයි. ඔයාලට තව දෙයක් මෙතනදී පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ පනත් වලට ආඥා කියන කැලල ඇවිල්ලා තියෙන්නේ 1948ට කලින් පනත් එක නිදහස හම් වෙන්න කලින් පනත් වලට තමයි මේ ආඥා කියන කැලල ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ දැන් සමාගම් පනතේ ආඥා කැලල කරලා නැත්නම් ඒ 1948ට පස්සේ 48ට කලින් පනත් වල තමයි මේ ආඥා කියන කැලල ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ මෙන්න මේ පනත් වලින් මොනවද කියන්නේ කියලා. අපි ඉස්සරහ බලමු 1890 හවුල් ආඥා පනතේ 24 වගන්තියේ මොකද්ද කියන්නේ කියලා. 1890 හවුල් ආඥා පනතේ
24 වගන්තියෙන් මොනවද කියලා තියෙන්නේ කියලා. 24 වගන්තියෙන් මොනවද කියලා තියෙන්නේ කියලා. එතකොට 24 වෙනි වගන්තියෙන් කියලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයකට හවුල් කිවිසුමක් නැති වුණොත් කොහොමද යාලා කටයුතු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොනවා හරි කිවිසුමක් නැති වෙලා එයාලා නීති ඉදිරියට ගියොත් කටයුතු කරන්න ඕනේ නැත්නම් මෙන්න මේ 1890 හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව. එතකොට මේ 24 වෙනි වගන්තියෙන් කියනවා මේ දේවල් වල මතක තියෙන්න ඕනේ. 24 වෙනි වගන්තියෙන් කියන්නේ හවුල්කරුවන් ලාභ සමසමව බෙදා ගන්න ඕනේ කියලා. හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ ලාභ සමසමව බෙදා ගන්න ඕනේ කියලා කියනවා. එතකොට මේ හවුල් ව්‍යාපාරේ දෙන්නෙක් දෙන්න පටන් ගත්තේ දැනගමු. එක්කෙනෙක් රුපියල් ලක්ෂයක් දාලා අනිත් එක ලක්ෂ 5ක් විතර දාලා. ඒ අපිට බෙදන්න වෙන්නේ මේ පනතට අනුව ලාභ සමසමව තමයි බෙදන්න වෙන්නේ. ඒක එක දෙයක් මේ 24 වෙනි වගන්තියෙන් කියන 890. ලාභ සමසමව බෙදන්න ඕනේ කියලා. ඊට පස්සේ හවුල්කරුවන්ට එයාලා යොදන ප්‍රාර්ථනෙට පොලි හම්බෙන්නේ නැහැ කියනවා මේ පනතෙන්. හවුල්කරුවන් යොදන ප්‍රාර්ථනෙට පොලි හම්බෙන්නේ නැහැ කියනවා මේ පනතෙන්. දාන ප්‍රාර්ථනෙට පොලි හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ හවුල් වේතන හම්බෙන්නේ නැහැ. හවුල් වේතනත් මෙයාලට හම්බෙන්නේ නැහැ කියනවා. හවුල් වේතන හම්බෙන්නේ නැහැ. මොනවද දැන් කිව්වේ? ලාභ සමසමව බෙදා ගන්නවා. ප්‍රාර්ථනෙට පොලි හම්බෙන්නේ නැහැ. හවුල් වේතන හම්බෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ සියලුම හවුල්කරුවන් කළමනාකරණයට දායක වෙන්න ඕනේ කියලා කියනවා. සියලුම හවුල්කරුවන් කළමනාකරණයට දායක වෙන්න ඕනේ කියලා කියනවා. ඊට අමතරව කියනවා තව හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයේ වියදමක් පෞද්ගලිකව දරා ඇතනම් ඒ වියදම නැවත ඒ අදාළ හවුල්කරුවට පියවන්න ඕනේ කියලා කියනවා මේ 24 වෙනි වගන්තියේ. ඊට අමතරව තව කියනවා 24 වගන්තියේ හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයට අමතරව ප්‍රාග්ධනය සපයලා තියෙනවා නම් ඒ කියන්නේ යාළගේ මූලික ප්‍රාග්ධනය නැතුව අමතරව ප්‍රාග්ධනය නැත්නම් ණයක් සපයලා තියෙනවා නම් ඒකට අවුරුද්දට 100%ක පොලියක් ගෙවන්න කියලා කියනවා. ඔන්න ඔය 24 වගන්තියේ. දැන් මම ඔයාලා ලක්ෂණ 6ක් කිව්වා. ඒ කියන්නේ 24 වගන්තියේ මොනවද තියෙන්නේ? කරුණු 6ක් කිව්වා. ඒ ටික ඇති දැනගන්න ඔයාලා කරුණු 6ක් විතර මතක 5ක් 6ක් මතක තියාගන්න. ඊට වඩා තියෙනවා මේකේ. ඔක්කොම වෙන කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් මොනවද කියන්නේ 890 හවුල් ආඥා පනත 24 වෙනි වගන්තියේ ලාභ සමසමව බෙදා ගන්න කියනවා. ප්‍රාග්ධනයට පොලි හම්බෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ හවුල් වේතන හවුල්කරුවන්ට හම්බෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ සියලු කට්ටිය කළමනාකරණයට දායක වෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ආය මොනවද කියන්නේ? ආය මොනවද කියනවා කිව්වේ? හවුල්කරුවෙකු පෞද්ගලිකව හවුල් ව්‍යාපාරයේ වියදමක් ගෙවලා තියෙනවා නම් ඒ වියදම නැවත යට පියවන්න කියලා කියනවා. ඊට අමතරව මොකක්ද ආය කිව්වේ මං? ඊට අමතරව කියවා හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයට අමතරව ප්‍රාග්ධනය සපයලා තියෙනවා නම් ඒකට වාර්ෂිකව 100%ක පොලියක් ගෙවන්න කියලා තියෙනවා. මෙන්න මේ 24 වෙනි වගන්තියේ. මේ ටික තමයි 24 වෙනි වගන්තියෙන් කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු 42 වගන්තිය 890. අපි ඊළඟට බලමු 890 42 වගන්තිය මොනවද කියලා තියෙන්නේ කියලා. එතකොට 42 වගන්තියෙන් කියලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයේ ඉන්න ඒකේ තියෙන එක කරුණයි. එකපාරක් විභාගයට අහලා තිබ්බා අර 30 ඉඳන් 50ට දෙන ප්‍රශ්නෙක 42 වගන්තියෙන් කියන්නේ මොකක්ද කියලා එකත් මතක තියෙන්න ඕන දෙයක්. 42 වගන්තියෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවෙකු විශ්‍රාම ගියොත් හරි නැත්නම් මැරුණොත් හරි එයා කියන්නේ හවුල් ව්‍යාපාරයෙන් ඉන්න හවුල්කරුවෙකු විශ්‍රාමයේදී කියන්නේ අහක් වෙද්දී ඒ හවුල්කරුවාට එතකොට හවුල් ව්‍යාපාරයෙන් සල්ලි ගන්න තියෙනවනේ. හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයෙන් අහක් වෙද්දී එයා දාපු මුලින් දාපු සල්ලි ප්‍රමාණය එයාට හම් වෙන ලාභ කොටස් ටික පොලි ප්‍රාග්ධන පොලි වගේ දේවල් හවුල් වෙතනවා වගේ එයාට හවුල් ව්‍යාපාරයෙන් සල්ලි ගන්න තියෙනවා. හවුල්කරුවෙක් අහක් වෙද්දී දාපු සල්ලි එයාලා මේකෙන් හොයපු සල්ලි එයාට ගන්න අදාළ කොටස ගන්න එයාට පුළුවන්. කීර්තිනාමයෙන් හම් වෙන කොටස ඒ වගේ එයාට ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරයෙන් අහක් වෙද්දී අහක් වෙන කට්ටියට. එතකොට බැරි වෙලා හරි දැන් හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවෙක් අහක් වෙද්දී එයා හවුල් ව්‍යාපාරයෙන් ගන්න තියෙන සල්ලි ටික හවුල් ව්‍යාපාරයෙන් ගන්න නැතුව ඒ සල්ලි ටික නැවත හවුල් ව්‍යාපාරයේ ආයෝජනය කරලා තියෙනවා නම් ඒකට වාර්ෂිකව 100%ක පොලියක් ගෙවන්න කියලා කියනවා. ඒ කියන්නේ එයා ගන්න නැතුව නැත්නම් කොටසක් කරන් හරි කොටසක් නැවත හවුල් ව්‍යාපාරයේ තියලා දෙනවා නම් ඒකට වාර්ෂිකව 100%ක පොලියක් ගෙවන්න කියලා කියනවා. මෙන්න මේ 42 වගන්තියේ 890 හවුල් ආඥා පනතේ. මොකද 42 වගන්තියෙන් කියලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙකු විශ්‍රාම ගියොත් හෝ මිය ගිය විට එයාට හවුල් ව්‍යාපාරයෙන් ගන්න තියෙන මුදල් ප්‍රමාණය එයා ගන්න නැතුව නැත්නම් කොටසක් අරන් හරි කොටසක් හවුල් ව්‍යාපාරයේ තියෙනවා නම් එන්නේ තියෙන මුදලට වාර්ෂිකව 100%ක පොලියක් ගෙවන්න කියලා කියනවා. මෙන්න මේ 890 හවුල් ආඥා පනතේ 42 කියන වගන්තිය. හරි. එතකොට 890 හවුල් ආඥා පනත ගැන එච්චරයි කතා කරන්නේ. ඉක්මනට අපි පාස් පේපර් ගණන් වලට මේ වගේ සරල දලා අදහස් තමයි දෙන්නේ.
මේවට වැඩි දුර කතා කරන්නේ සරල මදසක් තමයි වලදී දැනගන්න ඕන කරුණු ටික. එතකොට ඊළඟ අපිට තියෙනවා 2007 අංක 7 ධර්ම සමාගම් පනත. 2007 අංක 7 ධර්ම සමාගම් පනත. මේ පනතෙන් තමයි හවුල් ව්‍යාපාරයක ඉන්න සමාජිකයන් ගණන තීරණය කරලා තියෙන්නේ. හවුල් ව්‍යාපාරයක ඉන්න සමාජිකයන් ගණන තීරණය කරලා තියෙන්නේ 2007 අංක 7 ධර්ම සමාගම් පනතෙන්. ඒක සමාගම් වල තමයි අදාළ. ඒවට හවුල් ව්‍යාපාරයක ඉන්න හවුල්කරුවන් ගන්න තීරණය කරලා තියෙන්නේ මෙන්න මේ සමාගම් පනතෙන්. සමාගම් පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් අවම සමාජිකයෝ දෙන්නයි උපරිම සමාජිකයෝ ගන්න 20යි කියලා. අවම ඉන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක දෙන්නයි උපරිම 20යි. එතකොට සමාජිකයන් ගන්න තීරණය කරන්නේ මෙන්න මේ 2007 අංක 7 ධර්ම සමාගම් පනතෙන්. හරි. එතකොට ඒ පනත ගැන එච්චරයි. ඊට පස්සේ 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත ගොඩාක් පරණ පනතක් 840 පනතක්. එතකොට 840 වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ඒකට ලිඛිත කිවිසුමක් තියෙන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ 840 වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ඒකට ලිඛිත කිවිසුමක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඔන්න ඔය 840 වංචා වැළැක්වීමේ ආඥා පනතෙන්. මොකද 840 වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත කිවිසුමක් තියෙන්න ඕනේ කියලා. එයි මේ රුපියල් 1000 වගේ සාධකයක් දාලා ඉතින් රුපියල් 1000. එතකොට මේක 840 පණ දන්නේ 840 රුපියල් 1000 කියන්නේ ව්‍යාපාර පටන් ගන්න පුළුවන් ලොකු ගාණක් වෙන්නේ. අද දින 1000 කියන දේ වැඩක් නැහැනේ. එතකොට ඒ කාලේ රුපියල් 1000 කියන ලොකු ගාණක් වෙන්නේ නැති. ඒකින් තමයි මෙන්න මේ හවුල් ව්‍යාපාරික ප්‍රාග්ධනය 1000ට වැඩි නම් ලිඛිත කිවිසුමක් තියෙන්න ඕනේ කියලා තියෙන්නේ මෙන්න මේ 840 වංචා වැළැක්වීමේ ආඥා පනතෙන්. අපි ඊළඟට බලමු 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත. එතකොට මේකෙන් කියලා තියෙන්නේ මේක ඔයාලට බිස්නස් වල කේවල ස්වාමි ව්‍යාපාර වලත් තියෙනවා. හවුල් ව්‍යාපාරයක නම ලියාපදිංචි කරන්න තමයි මේ පනත අදාළ වෙන්නේ. නම ලියාපදිංචි කරන්න තමයි මේ පනත අදාළ වෙන්නේ. නම ලියාපදිංචි කරන්න. එතකොට මේ පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ නියම නම් වලින් තොරව වෙනත් නමකින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ව්‍යාපාරය ආරම්භ කරලා දවස් 14ක් යාමට පෙර මෙන්න මේ පනතට අනුව ඒ නාමය ලියාපදිංචි කරන්න ඕන කියලා තමයි මෙන්න මේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනතෙන් කියලා තියෙන්නේ. මොකද්ද කියලා තියෙන්නේ? හවුල් ව්‍යාපාරයක ඉන්න හවුල්කරුවන්ගේ නියම නම් වලින් තොරව හවුල් ව්‍යාපාරය වෙනත් නමක් පාවිච්චි කරනවා නම් හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා දවස් 14ක් යන කලින් ඒ නාමය මේ පනතට අනුව ලියාපදිංචි කරන්න කියලා තමයි ඔය 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනතෙන් කියලා තියෙන්නේ. ඔය ටික ඔයාලා දැනගත්තාම ඇති සාමාන්‍යයෙන් පොඩි උත්තරයක් ඔයාලා ලියා ගන්න MCQ ප්‍රශ්නයකට ඒකට තියරි කොටසකින් අහලා තියෙනවා. මේ ගානට එරෙහිව මරින් නඩු තීන්දුව කෙනෙක් ඔයාලට ඇවිල්ලා නැහැ. මේකෙන් ඔය තිබිලා තියෙන්නේ එංගලන්තේ තිබෙන නඩු තීන්දුවක්. ඒක ගැන ලොකුවට කතා කරන්නේ ගානට එරෙහිව මරේ නඩු තීන්දුව. ඒකත් ඔයාලා දැනගන්න නීති රීති අහලා තිබ්බොත් ගානට එරෙහිව මරේ නඩු තීන්දුව කියලා එකක් තියෙනවා. හරි අපි ඊට පස්සේ බලමු හවුල් ව්‍යාපාරයක අපි පිළියෙල කරන ගිණුම් වර්ග මොනවද කියලා. හවුල් ව්‍යාපාරයක අපි හදන ගිණුම් වර්ග. ඔය ගානට එරෙහිව මරේ නඩු තීන්දුව එංගලන්තේ තිබෙන නඩු තීන්දුවක්. ඕකෙන් කියලා තියෙන්නේ ඉන්න හවුල් ව්‍යාපාරේ ඉන්න හවුල්කරුවෙකු බංකොලොත් වුණොත් එයාගේ ප්‍රාග්ධන කොටස කොහොමද අනිත් හවුල්කරුවෝ බෙදාගන්නේ කියලා වගේ තිබ්බ නඩු තීන්දුවක් තමයි ඔය ගානට එරෙහිව මරේ නඩු තීන්දුව කියලා තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක අපි පිළියෙල කරන ගිණුම් වර්ග. අපි හවුල් ව්‍යාපාරයක පිළියෙල කරන ප්‍රධාන වශයෙන් ගිණුම් වර්ග තුනක්. ගිණුම් වර්ග තුන තමයි ලාභ අලාභ හා ලාභ විසර්ජන ප්‍රකාශය. අපි ආය හදනවා මේකේ ජංගම ගිණුම. ආය හදනවා අපි ප්‍රාග්ධන ගිණුම. ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුම. එතකොට හවුල් ව්‍යාපාරයක අපි හදන ප්‍රධාන ගිණුම් වර්ග තුනයි. මොනවද ගිණුම් වර්ග තුන? ලාභ අලාභ හා ලාභ විසර්ජන ප්‍රකාශය, ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම කියන ගිණුම් වර්ග තුන තමයි අපි හවුල් ව්‍යාපාරයක පිළියෙල කරන්නේ. අපි බලමු මේ වගේ ආකාරයකට චුට්ටක් කතා කරලා 2019 ඉඳන් පාස් පේපර් ගණන් ටික අපි ඉස්සරහට කතා කරගෙන යමු. එතකොට බලන්න ලාභ අලාභ හා ලාභ විසර්ජන ගිණුම. එතකොට ලාභ අලාභ ප්‍රකාශය නම් දන්නවා. ලාභ අලාභ ප්‍රකාශ කියන්නේ ආදායම් ප්‍රකාශයනේ. ආදායම් ප්‍රකාශය කොහොමද හැදෙන්නේ? උඩින්ම තියෙන්නේ විකුණුම්. අපි විකුණුම් වලින්
අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. විකුණුම් තියෙන ගාණෙන් අදාළ විකුණුම් පිරිවැය ටික අඩු කරනවා. ඊට පස්සේ අපිට ව්‍යාපාරය කියනවා දල ලාභය. ඔන්න ඔය දල ලාභයට අපි එකතු කරනවා ව්‍යාපාරයේ තියෙන වෙනත් ආදායම් ටික. වෙනත් ආදායම් ටික අපි එකතු කරනවා. අපි මේකෙන් අඩු කරනවා වෙනත් වියදම් ටික. වෙනත් වියදම් ටික අඩු කරාට පස්සේ අපිට එනවා හවුල් ව්‍යාපාරයක් උපයන ශුද්ධ ලාභය. හවුල් ව්‍යාපාරයක් උපයන ශුද්ධ ලාභය එනවා. අපි විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරලා ලාභ ගන්නවා. ඒකට වෙනත් ආදායම් ටික එකතු කරනවා. වෙනත් වියදම් ටික අඩු කරාට පස්සේ අපිට එනවා හවුල් ව්‍යාපාරයක ශුද්ධ ලාභය කියන කොටස. ශුද්ධ ලාභය එනවා අපිට ඊට පස්සේ. ඊළඟට දැන් මේක ශුද්ධ ලාභය ආවා කියලා ලක්ෂය. ශුද්ධ ලාභය ආවා හිතන්නකො ලක්ෂය. ඊට පස්සේ අපි මේකට මෙතෙන්ද නම් හැදුවොත් මේකට කියන්නේ ලාභ ප්‍රකාශන. නැත්නම් ආදායම් ප්‍රකාශන අපි මේ හැදුවේ. එතන මේ විසර්ජන කැලේ ඉන්නේ අපි හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයේ උපයන සියලුම ලාභය හවුල්කරුවන් අතරේ බෙදලා දෙනවා. හවුල් ව්‍යාපාරයේ උපයන ලාභය කියන්නේ සියලුම ලාභය, ඒ කියන්නේ මෙතන ලක්ෂයක් කිව්වොත් මේ ලක්ෂයම හවුල්කරුවන් අතර අපි බෙදලා දෙනවා. අන්නේ බෙදලා දෙන කොටසට තමයි අපි කියන්නේ ලාභ විසර්ජන කොටස කියලා. එතකොට මේ බෙදලා දෙන ආකාර තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් හවුල් ව්‍යාපාරයේ ලාභය හවුල්කරුවන් අතර බෙදලා දෙන ප්‍රධාන ක්‍රම තුනයි. එකක් ක්‍රමයක් තියෙනවා හවුල් වේතන, ආයකක් තියෙනවා ප්‍රාග්ධන පොලි, ආය තියෙනවා අපිට ලාභ කොටස්. මෙන්න මේ ක්‍රම තුන විතරයි තියෙන්නේ හවුල් ව්‍යාපාරයක ලාභය බෙදලා දෙන ක්‍රම තුන විදිහට. ඒක ලාභ විසර්ජනය කියන්නේ මේ ලාභය බෙදලා දෙන කොටස. මේකේ ආදාය ප්‍රකාශන වල තියෙන්නේ මෙතනින් පල්ලේ කොටස තමයි ලාභ විසර්ජන කොටස. ඒතකොට හවුල් ව්‍යාපාරයේ උපයන ලාභය හවුල්කරුවන් අතර බෙදලා දෙන විදිහට තමයි අපි කියන්නේ ලාභ විසර්ජනය කියලා. එතකොට මේ ලාභය බෙදලා දෙන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. හවුල් වේතන, ප්‍රාග්ධන පොලි, ලාභ කොටස්. හවුල් වේතන, ප්‍රාග්ධන පොලි, ලාභ කොටස් තමයි ඔය ලාභය බෙදලා දෙන ප්‍රධාන ක්‍රම තුන. එතකොට මේ හිතන්නකො දැන් මේක හිතන්න උදාහරණයක් කියන්නේ ගණන් වලින් පැහැදිලි කරන්න. ABC කියලා හවුල්කරු 3 දෙනෙක් ඉන්නවා හිතන්නකො. එතකොට අපි දැන් මේ හවුල් වේතන ගෙවන්න යනවා. ප්‍රාග්ධන පොලිත් මේ ගාණ ගෙවන්න තියෙනවා. ලාභ කොටස් ටිකත් ගෙවන්න තියෙනවා. එතකොට අපි මේ ගාණ ගෙවන්නේ හිතන්නකො ඉස්සරම ප්‍රාග්ධන පොලි කියලා අපි ඔබ ලියනවා. ප්‍රාග්ධන පොලි ඉස්සරම ගෙවනවා හිතන්නකො. අපි ABC කියලා තුන් ABC ඉන්නේ ABC කියලා ලියනවා. ප්‍රාග්ධනයට හිතන්න මේ උදාහරණ දාලා මේ ගණන් කියන්නේ ඇත්ත ගණන් නෙවෙයි 10යි 5යි මේ විදිහට යාලට හිතන්නකො ප්‍රාග්ධනයට පොලිය ගෙවලා තියෙනවා. යාලා ප්‍රාග්ධනයට පොලිය ගෙවලා දෙනවා 10යි 5යි. එතකොට මේක එකතු අපි එහා පැත්තට මොනවාද එකතු 25ක් කොහොම අඩු කරලා පෙන්නනවා. 25ක් අඩු කරලා පෙන්නනවා. ඊට පස්සේ හවුල් වේතන තියෙනවා. හවුල් වේතන ටිකත් අපි ඔහොම ABC තුන් දෙනාට අදාළ ගාණ බෙදලා දෙන්න ඕනේ. අදාළ ගාණ බෙදලා දෙන්න ඕනේ. හිතන්නකො හවුල් වේතන තුන් දෙනාට 10 දෙනවා කියලා. 10 දෙනවා නම් ඒ 30ත් ඔහොම අපි බෙදලා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට අන්තිම එක තමයි මොනවද තියෙන්නේ බෙදන ලාභ බෙදන ලාභ කොටස්. ලාභ කොටස් ටිකත් අපි එහෙම තුන් දෙනාට බෙදලා දෙනවා. දැන් අපි බලන්න ඕනේ බෙදලා දෙන්න කලින් ලාභ කොටස් සඳහා කීයක් බෙදන්න තියෙද කියලා. කීයක්ද දැන් බෙදන්න තියෙන ලාභය හොයාගන්නේ. හවුල් ව්‍යාපාරයේ පෙව්වේ රුපියල් ලක්ෂයක ලාභයක්. දැන් 25ක් මේ විදිහට බෙදලා තියෙනවා ප්‍රාග්ධන පොලි විදිහට. 30ක් බෙදලා තියෙනවා හවුල් වේතන විදිහට. ඒතකොට කීයක් බෙදලා දීලා තියෙනවද? 30යි 25 කියන්නේ 55ක් බෙදලා දීලා තියෙනවා. ඔක්කොම ලාභෙ තිබ්බේ 100යි. ඒතකොට 100න් 55ක් ගියාම ලාභ කොටස් විතර බෙදලා තියෙන්නේ 45ක් තමයි බෙදන්න තියෙන්නේ. ඒතකොට මේ ලක්ෂයෙන් 25යි 30යි 45යි ඔක්කොම අඩු වෙච්චාට පස්සේ එනවා අපිට බිඳුවක් කියලා අපිට මේ අන්තිමට කීයක්ද ඉතුරු වෙන්නේ. උපේන ඔක්කොම ලාභය බෙදලා දෙනවා මෙන්න මේ ක්‍රම තුන යටතේ. ඒතකොට මේ 45ත් අතර සමසමව බෙදනවා නම් ABC තුන් දෙනාට සමසමව බෙදන්නේ. එතකොට 15 මේ තුන් දෙනාට යනවා. ওই විදිහට තමයි අපි ලාභ විසර්ජන කොටස කරන්නේ. ඒ කියන්නේ පළවෙනි තීරුවට අපි කොහොමද දානවා? ඒක එයාට හම්බ වෙන කොටස් ටික එහා පැත්තේ තීරුවට දාලා උඩ ලාභයෙන් ඒ ටික අඩු කරලා අන්තිම උත්තරේ අපි බිඳුවක් ගන්න එක තමයි ලාභ විසර්ජනයේදී කරන්නේ. එතකොට පෙළක් ගණන් වල ප්‍රාග්ධන පොලි නැති ගණන් තියෙනවා. එතකොට කියන්නේ හවුල් වේතනයි ලාභ කොටස විතරයි. පෙළක් ගණන් වල හවුල් වේතන නැහැ තියෙන්නේ ප්‍රාග්ධන පොලි ලාභ කොටස් විතරයි. එහෙම ගන්නොත් තියෙනවා. ඊට ගොඩක් ගණන් වල මේ ක්‍රම තුනෙන්ම ලාභය බෙදලා දෙනවා කියලා තියෙනවා. එතකොට මේ ලාභ කොටස් වලට අමතරව අලාභ කොටසුත් හවුල් ව්‍යාපාර වල තියෙන්න පුළුවන්. අලාභ කොටස් වෙන ගන්නොත් තියෙනවා. අපි ඔය ගණන් වලින් සාකච්ඡා කරමු. අලාභ කොටස් වෙන ගන්නොත් හවුල් ව්‍යාපාර වල තියෙන්න පුළුවන්. මේක තමයි අපි ලාභ හා ලාභ විසර්ජන ප්‍රකාශය කියලා හදන්නේ. ලාභ විසර්ජන ප්‍රකාශය කියලා මේක තමයි පිළියෙල කරන්නේ. මතක තියාගන්න ආකෘති. අපි ඊළඟට බලමු ප්‍රාග්ධන ගිණුම.
ප්‍රාග්ධන ගිණුම. අපි හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්නේ කීර්ති නාමය විතරයි. හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය තමයි අපි ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමෙන්. කීර්ති නාමය තමයි ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමෙන්. අපි බලමු කොහොමද කීර්ති නාමය ගලපන්නේ කියලා. සර ප්‍රාග්ධන ගිණුමත් අපි හදද්දී ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ එකම ආකෘති දෙකක් තමයි තියෙන්නේ. නම් විතරයි වෙනස් වෙන්නේ. හිතන්නකෝ අපි දැන් තුන් දෙනෙක් ඉන්නවා නම් හවුල්කරුවෝ මෙහෙම තීරු මෙතනින් කොහොම තුනක් එනවා. මෙතනින් කොහොම තුනක් එනවා. මේ විදිහට තමයි අපි ප්‍රාග්ධන ගිණුම ගහන්නේ. ජංගම ගිණුම ගහන්නේ අපි මෙන්න මේ ආකාරයට. අපි තුරුඩින්ම ලියනවා නම මේ මොකක්ද හදන්නේ කියලා. ප්‍රාග්ධන ගිණුම නම් අපි ප්‍රාග්ධන ගිණුම කියලා ලියනවා. ඊට පස්සේ හවුල්කරුවෝ තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ තුන් දෙනාගේ නම් ටික කොහොම ලියනවා. නම් ටික ලියනවා. ඊට පස්සේ මේකේ ආරම්භක ශේෂයේ තියෙන්නේ බැර පැත්තට. ආරම්භක ශේෂයේ තියෙන්නේ නැත්තේ බැර පැත්තට. හොඳට මතක තියාගන්න. ආරම්භක ශේෂයේ තියෙන්නේ බැර පැත්තට. එතකොට අපි ප්‍රාග්ධන ගිණුමෙන් හවුල් ව්‍යාපාරයක ගලපන්නේ කීර්ති නාමය විතරයි. ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්නේ හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය විතරයි. එතකොට කීර්ති නාම ගැලපෙන්න එන්නේ අපිට ඉන්න හවුල්කරුවෙකු විශ්‍රාමයේදී හරි නව හවුල්කරුවෙකු බඳවා ගද්දී හරි තමයි අපිට ඔය කීර්ති නාම කොටස ගලපන්න එන්නේ. මොන වගේ අවස්ථාවලද එන්නේ? ඉන්න හවුල්කරුවෙකු විශ්‍රාමයේදී හරි නව හවුල්කරුවෙකු බඳවා ගද්දී හරි තමයි කීර්ති නාම කොටස අපිට ගලපන්න එන්නේ. එතන මේ කීර්ති නාමයේ ගලපන ආකාරයක් තියෙනවා. අපි කීර්ති නාමයේ ගලපන්නේ පැරණි අනුපාතයට බැර කරනවා. පැරණි අනුපාතයට බැර කරනවා. නව අනුපාතයට හර කරනවා. නව අනුපාතයට හර කරනවා. පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. ඒ මොකක්ද ඒ කිව්වේ? හිතන්න දැන් මේ ABC කියලා හවුල්කරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ABC කියලා හවුල්කරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මෙයාලා හවුල් ව්‍යාපාරේ ලාභ බෙදා ගන්නවා 5ට 3ට 2ට කියලා ගමු අපි. 3ට 2ට 1 හවුල් ව්‍යාපාරේ ලාභ කොටස් යාලා බෙදා ගන්නවා. බෙදාගන්නේ 3ට 2ට 1. එතකොට මේ හවුල් ව්‍යාපාරයේ අවසානයේ මේ C කියන එක්කෙනා විශ්‍රාම යනවා හිතන්නකෝ. C කියන එක්කෙනා විශ්‍රාම යනවා. එතකොට මේ දෙන ලාභ බෙදා ගන්නවා කියනවා සමසමව 1ට 1 කියන්නේ සමසමව තමයි මෙයාලා බෙදාගන්නේ. එතකොට මෙයාලගේ පැරණි අනුපාතය කියන්නේ ආරම්භයේ තිබ්බ අනුපාතය. මේක තමයි පැරණි අනුපාතය. පැරණි අනුපාතය ABC තුන දෙනාම ඉන්නවා. 3ට 2ට 1 තමයි බෙදාගන්නේ. ඊට පස්සේ අන්තිමට දැන් එක්කෙනෙක් විශ්‍රාම වෙනවනේ C. ඊට පස්සේ අලුත් අනුපාතයක් හැදෙනවා. AB දෙන්න බෙදා ගන්නවා කියනවා සමසමව. අලුත් අනුපාතය තමයි මේක. අපි පැරණි අනුපාතයට බැර කරනවා. නව අනුපාතයට හර කරනවා. එතකොට මේ හර කරන්නත් කීර්ති නාමයේ කීයද කියලා අපිට ගානේ දීලා තියෙන්න ඕනේ. හිතනවා අපිට දැන් කීර්ති නාමයේ දීලා තියෙනවා මේ ගානේ 600යි කියලා. අපිට ගානේ දීලා තියෙනවා කීර්ති නාමය 600යි කියලා. එතකොට අපි 600 ගලපන්නේ අපි කීර්ති නාමය කියලා පැරණි අනුපාතෙට මෙතනින් උම බැර කරනවා. බැර මේ හර මෙහි. කීර්ති නාමය කියලා අපි පැරණි අනුපාතෙට බැර කරනවා. කීර්ති නාමය කියලා අපි නව අනුපාතයට හර කරනවා. පැරණි අනුපාතයට බැර කරනවා. නව අනුපාතයට හර කරනවා. එතකොට මේ 600 පැරණි අනුපාතයට බැර කරන්නේ කොහොමද? පැරණි අනුපාතය කීයද? 3ට 2ට 1. 3ට 2ට 1. ඒ කියන්නේ කොටස් තියෙනවා 3යි 2යි 1යි. කොටස් 6ක් තියෙනවා. 600 බෙදනවා 6ෙන්. එතකොට එක කොටසක් 100යි. ඒට 100ෙන් 3ක් වෙනවා 300යි. 300යි. මෙයාට 100ෙන් 2ක් 200යි. මෙයාට 100ෙන් 1ක් 100යි. අපි 600 මේ විදිහට බෙදලා දුන්නා. පැරණි අනුපාතයට බැර කරා. නව අනුපාතයේ 1ට 1 නව අනුපාතයට හර කරනවා. හැබැයි හර වෙන්නේ Aටයි Bටයි විතරයි. C විශ්‍රාම යනවා. එතකොට 600 බෙදන්න තියෙන 1 1 2කින් එක කොටසක් මෙයාට අනිත් කොටස B එකට. يعني එක කොටසක් Aට අනිත් කොටස Bට. එතකොට අපි දානවා නව අනුපාතයට එන්නේ 300 කියලා තමයි නව අනුපාතයට අපි මේ ගන්න. එතකොට දාන්න ඉන්නේ 300 කියලා. එතකොට ওই විදිහට තමයි අපි මේ ගානේ ප්‍රාග්ධන ගිණුමේ කීර්ති නාමය ගලපන්නේ. පැරණි අනුපාතයට බැර කරනවා. නව අනුපාතයට හර කරනවා. අපි ප්‍රාග්ධන ගිණුමක් තුළින් කරන්නේ හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය ගැලපිල්ල විතරයි. හරි. අපි ඊළඟට බලමු ජංගම ගිණුමෙන් අපි මොනවද හදන්නේ කියලා. ජංගම ගිණුම. ජංගම ගිණුමෙන් අපි මොනවද හදන්නේ කියලා බලමු ඊළඟට. ජංගම ගිණුමේ ආකෘතියත් මෙහෙමයි. නම විතරයි වෙනස් වෙන්නේ.
අපි බලමු ජංගම ගිණුමේ මොනවද හදන්නේ කියලා. එතකොට ජංගම ගිණුමෙත් අපි ශේෂය ලියන්නේ බැර පැත්තට. හැබැයි පෙළක් ගණන් වල හර බැර දීලා තියෙද්දි හරට ශේෂ දීලා තිබොත් හරට ලියන්න ඕනේ. ඒ වල සාමාන්‍යයෙන් ජංගම ගිණුමේ ශේෂය එන්නේ බැර පැත්තට. එතකොට අපි හවුල්කරුවයි ව්‍යාපාරය අතර තියෙන ගනුදෙනු තමයි මේ ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ අපි ගලපන්නේ. ප්‍රාග්ධන ගිණුමේ අපි ගලපන්නේ කීර්ති නාම ගැලපිල්ල විතරයි. ඉතුරු ඒ කියන්නේ හවුල්කරුවයි ව්‍යාපාරය අතර සිදුවන අනිකුත් සියලුම ගනුදෙනු ටික අපි ගලපන්නේ මෙන්න මේ ජංගම ගිණුම තුලින්. හවුල් ව්‍යාපාරයයි කියන්නේ ව්‍යාපාරයයි හවුල්කරුවයි අතර සිදුවන කීර්ති නාමයේ හැර ඉතුරු ඔක්කොම ගැලපිලි ටික කරන්නේ ජංගම ගිණුම තුලින්. එතකොට මේක අපි ගනුදෙනු වාර්තා කරද්දී හවුල්කරුවන්ගේ ශේෂය වැඩි වෙන දේවල් හවුල්කරුවගේ ශේෂය වැඩි වෙන දේවල් අපි දාන්නේ බැරට. හවුල්කරුවන්ගේ ශේෂය වැඩි වෙන දේවල් දාන්නේ අපි බැරට. හවුල්කරුවන්ගේ ශේෂය අඩු වෙන දේවල් අපි දාන්නේ හරට. හවුල්කරුවගේ ශේෂය වැඩි වෙන දේවල් නම් අපි දාන්නේ බැරට. හවුල්කරුවගේ ශේෂය අඩු වෙන දේවල් නම් අපි දාන්නේ ඒක මේ ජංගම ගිණුමේ හරට. ඒ විදිහට තමයි අපි මේකේ ගනුදෙනු වාර්තා කරන්නේ. ඒතර උදාහරණ විදිහට කිව්වොත් මේ වටින උදාහරණ අපි දැන් අර හවුල්කරුවන්ට මේ විසර්ජන කොටසේදී ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වේතන කියලා එයාට අපි ටිකක් ගෙවන්න තියෙනවනේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ උපයන ලාභය එයාලට අපි ගෙවනවා. එතකොට එයාට ගෙවන හවුල් වේතන ටික කියන්නේ මෙන්න මේ බැලට. ගෙවන හවුල් වේතන ටික හවුල් වේතන එයාට හම්බ වෙන හවුල් වේතන ටික. ඊට පස්සේ එයාට හම්බ වෙන ප්‍රාග්ධන පොලි ටික. එයාට හම්බ වෙන ප්‍රාග්ධන පොලි ටික. එයාට හම්බ වෙන ලාභ කොටස් ටික. ඒ වගේ දේවල් මේ ජංගම ගිණුමේ අපි බැලට තමයි වාර්තා කරන්නේ. ඊට අමතර වෙනවා ඔය හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයට ණයක් දීලා තියෙනවා. එතකොට ඒ ණයට පොලියක් හම්බ වෙනවා. එතකොට මේ ණයට හම්බ වෙන පොලියත් ඒ හවුල්කරුවට එකතු වෙන දෙයක්. ඒ නිසාත් ඒ වගේ දේවල් යන්නේ මේ ගිණුමේ බැලට. ඊට අමතරව හවුල්කරුවෝ එයාලගේ පෞද්ගලික වේදනෙන් හවුල් ව්‍යාපාරයේ වේදන් ගෙවලා තියෙනවා. ඒවත් ආයේ හවුල්කරුවන්ට ගෙවන්න ඕනේ. ඒවත් හවුල්කරුවන්ගේ ශේෂය වැඩි වෙන දේවල්. ඒවත් යන්නේ මේ ගිණුමේ බැලට. එතකොට මේ හරට එන්නේ හවුල්කරුවන්ගේ ශේෂය අඩු වෙන දේවල්. අඩු වෙන දේවල් කිව්වොත් හිතන්නකො හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයේ මුදල් ගැනලි කරනවා. එන්නේ හරට. බාණ්ඩ ගැනලි ගන්නවා. එන්නේ හරට. ඊට පස්සේ හවුල් වේතන අපි යාලට ගෙවනවා. හවුල් වේතන එයාට හම්බ වෙන ටික බැලට. එයාට ගෙවුවොත් ඒ ටික හරට. ගෙවුවොත් ඒ ටික එන්නේ හරට. ඊට අමතරව හවුල්කරුවන්ගේ වියදම් හවුල් ව්‍යාපාරයේ විසින් ගෙවලා තියෙනවා. හවුල් ව්‍යාපාරයේ වියදම හවුල්කරුවෙක් ගෙවලා තිබ්බොත් ඒක එන්නේ බැලට. හවුල්කරුවෙක්ගේ වියදම හවුල් ව්‍යාපාරයෙන් ගෙවලා තිබ්බොත් ඒක එන්නේ හරට. ඒ කියන්නේ හවුල්කරුවන්ගේ ශේෂය වැඩි වෙන දේවල් බැලට, අඩු වෙන දේවල් හරට. වැඩි වෙනවා නම් බැලට, අඩු වෙනවා නම් හරට. එතකොට හවුල් ව්‍යාපාරයේ වියදම හවුල්කරුවෙක් ගෙවුවොත් ඒක ආයේ හවුල්කරුවට ව්‍යාපාරයෙන් ගෙවන්න ඕනේ. ඒ නිසා ඒ කියන්නේ හවුල්කරුවගේ ශේෂය වැඩි වෙනවා. ඒක එන්නේ බැලට. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවෙක්ගේ වියදමත් ගෙවලා තිබ්බොත් එයාගේ ශේෂය නිසා අඩු වෙනවා. ඒ වගේ දේවල් එන්නේ හරට. ඔය වගේ දේවල් ටිකක් තමයි අපි මේ ජංගම ගිණුම තුළින් සිදු කරන්නේ. ඔන්න ඔය වගේ දේවල් ටික තමයි මේ ජංගම ගිණුමෙන් අපි කරන්නේ. එතකොට අපි හතර ගිණුම් තුනම කතා කරා. ලාභ විසර්ජන ගිණුම, ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම. හරි. අපි ඊට පස්සේ බලමු අපිට මේ හවුල් ව්‍යාපාර ගාන එන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. අපිට හවුල් ව්‍යාපාර ගාන එන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. අපිට ගාන එන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙකයි. එකක් නව හවුල්කරුවෙකු බඳවා ගැනීම. නව හවුල්කරුවෙකු බඳවා ගැනීම. අපිට තව ක්‍රමයක් තියෙනවා. අපිට ගන්න හම්බෙන සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාම. සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාම. සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාම. එතකොට අපිට හවුල් ව්‍යාපාර ගාන හම්බෙන ප්‍රධාන ආකාර දෙකයි. නව හවුල්කරුවෙකු බඳවා ගැනීම නැත්නම් සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාම. ප්‍රධාන ආකාර දෙකයි. හැබැයි මේවත් ආයේ කොටස් අපිට දෙක ගානේ කැඩෙනවා. ඒතකොට ප්‍රධානම අපිට ආකාර හතරකට මේ ගාන හම්බ වෙනවා. ඒ ආකාර හතර විතරයි අපිට තියෙන්නේ. මේක එකක් වසර මුල, වසර අග. ඊට පස්සේ අනිත් එක වසර මුල, වසර අග. ඒතකොට අපිට හවුල් ගාන හම්බ වෙන ප්‍රධානම ආකාර හතර, ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒක අපිට අනු කොටස් හතරකට කැඩෙනවා. එතකොට මෙන්න මේ ආකාර හතරෙම අපිට ගාන එන්න පුළුවන්. මේ ආකාර හතරෙන් කොයි විදිහටද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒතර ආකාර තමයි වසර මුල නව හවුල්කරුවෙකු බඳවා ගැනීම.
නැත්නම් වසර අග නව හවුල්කරුවෙකු බඳවා ගැනීම. නැත්නම් වසර මුල සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාම. නැත්නම් වසර අග සිටින හවුල්කරුවෙකු විශ්‍රාම යාම. ඔය විදිහට අපිට ගණන් දෙන්න පුළුවන් ප්‍රධාන ආකාර 4ක් තියෙනවා. එතන අපි දැන් 2019 ඉඳන් ඉස්සරහට ගණන් සාකච්ඡා කරගෙන යන අවුරුදු 5ක. එතකොට මේ එක එක විදිහේ ගණන් වලට හම්බෙයි මම ඒවා කියන්නම්. එතකොට මේක එන වසර මුල එන එකක්ද, අග එන එකක්ද, නැත්නම් මුල යන එකක්ද, අග යන එකක්ද කියලා ඉතින් මේ තැන් වලට කතා කරන්නම් ඒවා. දැන් අපි බලමු 2019 ගාන වල පාස් වෙනකොට තරම් පෙරලා ගන්න හවුල් ව්‍යාපාර ගාන 2019 ගාන. 2019 ගාන. හරි 2019 ගාන වල පෙරලා ගන්න පහේ අයන්න තමයි ගානේ. පහේ අයන්න ගාන 2019 පාස් පේපර් එකේ. පහේ අයන්න. බලන්න ගාන කියවලා බාණ්ඩ නදී හා ගංගා 2018 4/1 දින සුපිරි වෙළඳසැලක් පවත්වාගෙන යාම සඳහා හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹුණා. මේක අලුතෙන්ම පටන් ගන්න හවුල් ව්‍යාපාරයක්. ඇයි මෙයාලා කවද ව්‍යාපාරේ පටන් ගත්තා කියන්නේ? 18 4/1 තමයි යාලා හවුල් ගිවිසුමකට එළඹිලා ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ. මේක අලුතෙන්ම පටන් ගත්ත හවුල් ව්‍යාපාරයක්. 18 4/1 තමයි පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ යාලා හවුල් ව්‍යාපාරට ගෙනව ප්‍රාග්ධනය සම්බන්ධ විස්තර ටික දීලා තියෙනවා. 1500යි 10500යි නදී ගංගා 10000යි ගොඩනැගිලි කාර්යාල උපකරණ. ඊට පස්සේ හවුල් ගිවිසුමේ තියෙන කොන්දේසි 4ක් දීලා තියෙනවා බෝල් පොයින්ට් දාලා හවුල් ගිවිසුමේ තියෙන කොන්දේසි. අවිතර අපිට මේ ගාන හදද්දී අපිට හවුල් ගිවිසුමේ පටන් ගන්නත් පුළුවන් අතිරේක තොරතුරු වලින් පටන් ගන්න පුළුවන්. ඒවට අපි සාමාන්‍යයෙන් කරන්නේ හවුල් ගිවිසුමේ කොටස හදලා තමයි අතිරේක තොරතුරු වලට යන්නේ. ඒතර මේක හවුල් ගිවිසුමේ කොටස කිව්වොත් මේ ඉස්සරම පිටුවේ තියෙන ඒ කෙනවල 2019 ගන්න මුලින්ම තියෙන අර බෝල් පොයින්ට් එක තමයි අපිට හවුල් ගිවිසුම අතිරේක තොරතුරු කියලා දීලා දෙන්නේ. අතිරේක කියන්නේ අමතර තොරතුරු ටික. අපි ගිවිසුම පටන් ගන්න තමයි ගිවිසුම රැඳී තියෙන ශේෂ පිරික්සුම. ඊට පස්සේ තමයි අතිරේක තොරතුරු දීලා තියෙන්නේ. අපි ඉස්සරම හදන්නේ හවුල් ගිවිසුම කොටස. ඒක හදලා අතිරේක තොරතුරු ටික හදලා තමයි අපි ශේෂ පිරික්සුම කොටසට යන්නේ. ඒක තමයි අපි ගාන හදන්නේ. අපි මොනවද මෙයාලා අහලා තියෙන්නේ බලන්න. 2019 3/31 දින අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය හවුල් කරුවන්ට කරන විසර්ජනයත් එක්ක ඊට පස්සේ 2019 3/31 දින අවසන් වර්ෂයේ සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම්. ඒතර මේ ගණන් වල අපිට අහන්නේ මොකද ටිකම තමයි ලාභ ලාභ හා ලාභ විසර්ජන ප්‍රකාශය අහනවා. ඊට අමතරව ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි අහනවා. අපි දැන් බලමු මේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවෝ යන එකක්ද අලුත් හවුල්කරුවෝ එන එකක්ද කියලා. මේක දැන් ඉන්න හවුල්කරුවෝ යන එකක් වෙන්න බෑ. ඇයි අපිට ආරම්භයේ ඉන්න හවුල්කරුවෝ කීයද? දෙන්නයි ඉන්නේ. ඒතර මේක අනිවාර්යෙන් හවුල්කරුවෝ එන එකක්. එතකොට මේක අපි එන එකක්ද යන එකක්ද කියලා හොයාගන්නේ අතිරේක තොරතුරු වල අවසාන හරියට වෙන්න තමයි තියෙන්නේ හවුල්කරුවෙකු මේක යන එකක්ද එන එකක්ද කියලා. හවුල්කරුවෙකු යන එකක්ද එන එකක්ද කියලා තියෙන්නේ අතිරේක තොරතුරු වල අවසාන හරියේ අවසාන තොරතුරු හෝ ඊට උඩ තොරතුරේ තමයි තියෙන්නේ යන එකක්ද එන එකක්ද කියලා. බලන්න අතිරේක තොරතුරේ 6 තියෙනවා 2019 3/31 දින තමයි සාගර හවුල්කරුවෙකු ලෙස හවුල් ව්‍යාපාරයට එනවා කියන්නේ. කවද්ද එනවා කියන්නේ 2019 3/31 තමයි ඔය සාගර කෙනෙක් කියලා හවුල් ව්‍යාපාරයට එන්නේ 19/3/31 තමයි සාගර හවුල් ව්‍යාපාරයට එන්නේ. ඒ කියන්නේ එන්නේ කවද්ද? අවසාන දවසේ. අපි ගාන හදන්නේ 19/3/31 නේ. ඒතකොට මේ හවුල්කරුවා එන්නේ හවුල් ව්‍යාපාරයේ අවසාන දවසේ. එතකොට මේ එන එක්කනට හවුල් ව්‍යාපාරයේ ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වෙනවා වගේ දේවල් හම්බෙන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ ආ එන්නේ අවසාන දවසේනේ. අපි දැන් ගාන පටන් ගන්නේ 18/4/1 ඉඳන් 19/3/31 තමයි ගාන හදන්නේ. එතකොට මේ අලුතෙන් එන එක්කන සාගර එනවා කියන්නේ 19/3/31 කියන්නේ අවසාන දවසේ. එතකොට මේ අවසාන දවසේ හින්දා එයාට හවුල් ව්‍යාපාරයෙන් හම්බෙන ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වේතන වගේ ඊට පස්සේ යාර හවුල් ව්‍යාපාරයෙන් ගන්න ගැනෙලි ඒ වගේ මොකවත් කරන්න බෑ. එයා එන්නේ හවුල් ව්යාපාරයේ අවසාන දවසේ. ඒ හවුල්කරුවා එන්නේ අවසාන දවසේනේ. ඒතකොට ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වේතන මොකවත් හම්බෙන්නේ
නෑ. එතකොට අපිට ජංගම ගිණුම මේ ගානේ තීරු දෙකකින් ගහන්න පුළුවන්. අපිට ඒ අලුතෙන් එන එක්කෙනාට කරන්න තියෙන්නේ කීර්ති නාම ගැලපිල්ල විතරයි. එයාට අපි කරන්න දෙන්නේ කීර්ති නාම ගැලපිල්ල විතරයි. එයාට ලාභ කොටස් ප්‍රාග්ධන වලින් හවුල් විතර මොකවත් හම්බෙන්නේ නෑ. අපි දැන් බලමු මේකේ ගහන බගු ටික. අපෙන් අහලා තිබ්බා ලාභ හා ලාභ විසර්ජන ප්‍රකාශය. ඊට අමතරව අපෙන් අහලා තිබ්බා ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි. අපිට ජංගම ගිණුම තීරු දෙකට ගහන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුම අපිට ගහන්න වෙන්නේ තීරු 3ට. ප්‍රාග්ධන ගිණුම තීරු 3ට තමයි අපිට මේකේ ගහන්න වෙන්නේ. ප්‍රාග්ධන ගිණුම අපිට හැම ගානෙම තීරු 3ට ගහන්න වෙනවා. කීර්ති නාමය අපිට හැම ගානකම ගලපන්න සිද්ධ වෙනවා. ආකෘති දාගන්න වෙලා මේ ප්‍රාග්ධන ගිණුම ජංගම ගිණුම ලාභ විසර්ජන ප්‍රකාශය. හරි. උතරන ආකෘති දාගන්න. ඊට පස්සේ අපිට මේ වගේ නම් දාගන්න පුළුවන්. අපේ ආරම්භයේ හිටියේ කවුද? නදී ගංගා. නදී ගංගා. අලුතෙන් ආවේ සාගර. නදී ගංගා අලුතෙන් ආවේ සාගර. අපි අර ඉස්කල දාගමු නදී ගංගා සාගර. ඒතර මේ ගානේ අපිට ආරම්භක ශේෂ නැහැ. මේක 18/4 දින අලුතෙන්ම පටන් ගත්ත ව්‍යාපාරය. අපි ඒතර මේකේ ආකෘතිය දාගමු. විකුණුම් පිරිවැය. ඒතකොට මේ හවුල් ව්‍යාපාර ගානේ අපිට ගොඩාක් වෙලාවට විකුණුම් පිරිවැය ආරම්භක තොගය ධන ගැනුම් ඍණ අවසන් තොගය දාලා හොයන්නේ නැහැ. අපිට විකුණුම් පිරිවැය ගොඩාක් ගණන් වල දීලාම තියෙනවා. විකුණුම් ටිකක් දීලා තියෙනවා. විකුණුම් පිරිවැය ටිකක් දීලා තියෙනවා. හැබැයි ඔය විකුණුම් පිරිවැයෙන් පොඩි අපිට රූල් දෙකක් දෙන්න තියන්න ඕනේ. ඕකේ බාණ්ඩ ගැනීමලි සම්බන්ධ මොනවා හරි දේවල් තිබ්බොත් අපි එතනින් ඒක ගලපන්න ඕනේ. ඒ නිසා මෙතන රූල් දෙකක් විතර දීලා තමයි අපි ධන ලාභය කියලා දාගන්නේ. ධන ලාභය. ඊට පස්සේ අපි ඒක එකතු කරනවා වෙනත් ආදායම්. ඒකත් රූල් දෙකක් විතර නැති අපිට. ඊට පස්සේ අඩු කරනවා වෙනත් වියදම්. මේකෙත් අපි දැන් ගන්න කේවල ස්වාමී ව්‍යාපාරිකවල වියදම් කඩන්න ඕනේ නැහැ. හවුල් ව්‍යාපාර ගන්න. ඒ කියන්නේ බෙදා හැරීම් පරිපාලන මූල්‍ය වෙනත් කියලා වියදම් කඩන්න ඕනේ නැහැ. පොදුවේ අපිට දාන්න පුළුවන් වෙනත් වියදම් කියලා. මේකට අපි ගොඩාක් වියදම් එන්නේ නැහැ. උපරිම 5ක් 6ක් තමයි එන්නේ. වෙනත් වියදම්. ඉතින් අපි අන්තිමට හොයා ගන්නවා ව්‍යාපාරයේ සුද්ධ ලාභය. සුද්ධ ලාභය අපි අවසානයේ හොයා ගන්නවා. ඊට පස්සේ අපි දැන් මෙතන මේ විසර්ජන කොටස බලද්දී ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වේතන කියලා එකපාරට ලියන්නේ නැහැ. පෙළක් ගණන් වල ඒ කියන්නේ ප්‍රාග්ධන පොලි නැති ගණන් තියෙනවා. හවුල් වේතන නැති ගණන් තියෙනවා. අපි ගානේ බලලා තමයි ඒ ටික ලියන්නේ. එතකොට මේ ගානේ කවුද? මේ සාගර කියන එක්කෙනානේ අවසානයේනේ. එතකොට එයාට හවුල් ව්‍යාපාරයේ මේ අවුරුද්දේ උපයන ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වේතන හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ මේ නදීටයි ගංගටයි විතරයි. එතකොට මේ ගානේ හවුල් වේතන ප්‍රාග්ධන පොලි තියෙනවද කියලා අපි බලන්නේ හවුල් කිවිසුමින්. ඒ කියන්නේ උඩම තියෙන බෝල් පොයින්ට් එක. එතනින් ඒක තමයි හවුල් කිවිසුම. ඒකේ හවුල් කරවන්න ප්‍රාග්ධන පොලි කියනවා නම් ලාභ කොටස් කියනවා නම් ලාභ කොටස් කොහොමද කියනවා ප්‍රාග්ධන පොලි කියනවා නම් හවුල් වේතන කියනවා නම් එතන අපිට දීලා තියෙනවා බලන්න කිවිසුමේ තියෙනවා ලාභ වුන් විසින් ආරම්භයේ හඳුන්වා දුන් ප්‍රාග්ධනයට අනුපාතව බෙදා ගන්නවලු සෑම හවුල් කරුවකටම හවුල් වේතන තියෙනවා ඊට පස්සේ මොනවද කියලා දෙන්නේ තුන්වෙනියෙන් කියලා තියෙනවා හවුල් ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයට සපයන ණය සඳහා 100%ක වාර්ෂික පොලියක් හම් වෙනවලු අන්තිමට කියලා තියෙනවා ව්‍යාපාරය තුළ කීර්තිනාම ගිණුම පවත්වා නොගන්න අතර හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමයේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපනවලු එතකොට මේ ගිවිසුම තුළ හවුල් වේතන ගෙවනවා කියලා තියෙනවා. ඒ කියන්නේ මුල් මාස 6 තුළ 50000කුත් ඊළඟ මාස 6 තුළ 60000කුත් ගෙවනවා කියලා තියෙනවා. ලාභ කොටස් කොහොමද හම්බෙනවා? ප්‍රාග්ධන පොලිය ගැන මොකද මේ ගන්න කියලා තිබ්බද? ප්‍රාග්ධන පොලිය ගැන මොකද කියලා නැහැ. එතකොට මේ ගානේ ප්‍රාග්ධන පොලිය නැති ගානක් අපිට මේක තියෙන්නේ හවුල් වේතනයි ලාභ කොටසුයි විතරයි. හවුල් වේතනයි ලාභ කොටසුයි විතරයි මේ ගානේ තියෙන්නේ. හවුල් වේතනයි ලාභ කොටස් ටිකයි තමයි මේකේ දෙන අපි නමුත් දාගමු දැම්ම කවද නදී ගංගා ඒ දෙන්නත් හැමෙන්නේ නදී ගංගා
එතකොට අපිට මේ විදිහට ආකෘතිය ගහ ගන්න පුළුවන්. නදී ගංගාජී. හරි. එතකොට අපි ආකෘති ටික ගහගෙන ඉවරයි. අපි දැන් ගාන හදන්න පටන් ගන්න යනවා. අපිට ගාන හදන්න පටන් ගන්න පුළුවන් හවුල් ගිවිසුම තුලින්. අපි බලමු උඩින්ම කියවලා අලුතින්ම පටන් ගන්න හවුල් ව්‍යාපාරය මේක. නදී සහ ගංගා 2018 4 1 දින සුපිරි වෙනසක් පවත්වාගෙන යාමට හවුල් ව්‍යාපාරය ආරම්භ කරාලු. එදින ඔවුන් පහත වත්කම ඔවුන්ගේ ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට ගෙන ආවලු. ඒතර අපිව දා ගන්න පුළුවන්. එයාලා ගෙන ආපු ටික ප්‍රාග්ධන ගිණුම තුලින්. ඒතර මේ අලුතින්ම පටන් ගත්ත එක නේ නැත්තම් අපිට ওই ප්‍රාග්ධන ගිණුම ශේෂ නිකම්ම දීලා තියෙනවා. අපිට ශේෂයේ ඊගේ කියලා ටික දාන්න පුළුවන්. හැබැයි මේක අලුතින් පටන් ගන්න ව්‍යාපාරයක් කියලා කියන ප්‍රාග්ධන ටික අපිට වෙනම දාලා පෙන්නන්න ඕනේ. ඒතර ඉඩම් ගේනවා කොච්චරක්ද? ඉඩම් නදී කියනවා 1500ක්. ඊට පස්සේ ගොඩනැගිලි කියනවා දෙන්නම 10000. ගොඩනැගිලි කියනවා 10000. අපිව ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමේ 10000. ඊට පස්සේ කාර්යාල උපකරණ කියනවා ගංගා 1000ක. ගංගා 1000ක. ඊට පස්සේ මුදල් ගේනවා නදී 500ක්. උදාහරණයක් මම මේවා කියන්නේ මුදල් ගේනවා නදී 500ක්. ඒ විදිහට තමයි යාලා සල්ලි ගෙනත් තියෙන්නේ. ඊට පස්සේ බලන්න හවුල් ගිවිසුමේ කොන්දේසි හවුල්කරුවන් අතර ලාභ ඔවුන් 2018 4 1 දින හඳුන්වා දුන් ප්‍රාග්ධනයේ අනුපාතයට බෙදා ගන්නවා. එයා දාපු ප්‍රාග්ධනයේ අනුපාතයට තමයි බෙදාගන්නේ. එතකොට මෙයා කොච්චර ප්‍රාග්ධන දාද? නදී 1500 2500 500යි 3000යි ගංගා 2000යි. 3000යි 2000යි කියන්නේ බෙදා ගන්න මේක ලාභ ලාභ කොහමද? 3ට 2 තමයි මේ නදී ගංගායි ලාභ ලාභ බෙදාගන්නේ 3ට 2 කියන අනුපාතයෙන්. 3ට 2 අනුපාතයෙන් තමයි යාලා ලාභ ලාභ බෙදාගන්නේ. ඊට පස්සේ සෑම හවුල්කරුවෙකුම හවුල් ව්‍යාපාරය ආරම්භ කරන දින සිට පළමු මාස 6 සඳහා 50000ක බැගින් වූ මාසික වේතනයක් හා ඉන්පසුව 60000ක බැගින් වූ මාසික වේතනයකට හිමිකම් කියනවලු. මුල් මාස 6 කීය ගානේද? 50000 ගානේ. මුල් මාස 6 50000 ගානේ හම්බ වෙනවා. ඊළඟ මාස 6 60000 ගානේ හම්බ වෙනවා. එතකොට කොච්චර හම්බ වෙනවද? 50000න් 300යි 60න් 6 360යි. හවුල් වේතන හම්බ වෙනවා 660ක් හම්බ වෙනවා. එක්කෙනෙක්ට දෙන්නටම හම්බ වෙනවා කියනවනේ. දෙන්නටම හම්බ වෙනවලු පළමු මාසයේ 50යි 50000යි ඊළඟ මාසයේ 60000යි. ඒතකොට කීයද උත්තරේ එන්නේ? 660 ගාන එනවා දෙන්නටම හවුල් වේතන 660 ගානේ. ඒතකොට උත්තරේ එනවා මෙතන එකතුවක් දාගන්න පුළුවන් 1320යි. ඒතකොට මේ හවුල් වේතන කියන්නේ හවුල්කරුවන්ට එකතු වෙන දෙයක්. අපි ඒක ජංගම ගිණුම තුලින් හවුල්කරුවන් එකතු කරනවා හවුල් වේතන කියලා 660 ගානේ 660 ගාන අපි දෙන්නට මේක එකතු කරනවා. ඊට පස්සේ කියනවා මොකද්ද? හවුල්කරුවන් විසින් ව්‍යාපාරයට සපයන ණය සඳහා වාර්ෂිකව 108කට පොලියකට හිමිකම් කියනවලු. හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයට ණයක් දීලා තියෙනවා. මේකට ගෙවනවා කියනවා 108ක වාර්ෂික පොලියක්. 108ක වාර්ෂික පොලියක්. ඒතර ඔය හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයට දෙන ණය සඳහා පොලියක් දීලා නැත්නම් අපි ගන්නේ පොලියක් දීපු නැති ගණන් දෙනවා. පොලියක් දීලා නැත්නම් අපි ගන්නේ 100ට 5ක් කියලා. ඒ වර හවුල් ගිවිසුමේ කියලා තියෙන්නේ එයා 890 ආඥාපත්‍රය 24 වෙනි වගන්තිය කියලා තියෙන්නේ හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයට අමතරව ණයක් නැත්නම් අමතරව සල්ලි දාලා තියෙනවා නම් ඒකට වාර්ෂිකව 100ට 5ක පොලියක් ගෙවන්න කියලා තියෙනවා. අපිට පොලිය අනුපාතයක් දීලා නැත්නම් දාන්නේ 100ට 5යි. හැබැයි මේකේ ණය සඳහා පොලිය දීලා තියෙනවා. මතක තියාගන්න එකට එකක් හරි වල ගහගන්න ණය සඳහා 108ක පොලියක් අපිට මේ ගානේදී ගෙවන්න කියලා කියනවා. ඊට පස්සේ ව්‍යාපාරය තුළ කීර්තිනාම ගිණුමක් පවත්වා නොගන්න අතර හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපන්න ඕනේ. එතකොට අපි මේ ගණන් වල කීර්තිනාමය කොහොමද ගලපන්නේ ප්‍රාග්ධන ගිණුම තුලින්? ඒක කීවත් නැත්නම් අපි කීර්තිනාමය ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමෙන්. කීවත් නැත්නම් කීර්තිනාමය ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමෙන්. එතකොට හවුල් ගිවිසුමේ පොයින්ට් 4 ඉවරයි. අපි ඊළඟට බලමු අතිරේක තොරතුරු ටික. මොකද්ද පළවෙනි අතිරේක තොරතුරේ තියෙන්නේ? වර්ෂය තුලදී නදී විසින් 80000ක පිරිවැය වූ භාණ්ඩ ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. මේ ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කරලා නෑලු. මෙයා මොනවද කරා කියන්නේ? හවුල් ව්‍යාපාරයෙන් 80000ක භාණ්ඩ අරන්. ඒ කියන්නේ භාණ්ඩ ගැලිලි කරලා ඒවා පොත්වල නෑලු. ඒතර භාණ්ඩ ගැලිලි කියන්නේ විකුණුම් පිරිවැයෙන් අඩු වෙන දෙයක්. භාණ්ඩ ගැලිලි කියන්නේ විකුණුම් පිරිවැයෙන් අඩු වෙන දෙයක්. අපි විකුණුම් පිරිවැයෙන් අඩු කරන්න ඕනේ. භාණ්ඩ ගැලිලි කියලා ඒ 80 ඊට අමතරව මෙයා හවුල් ව්‍යාපාරයෙන් සල්ලි හරි නැත්නම් භාණ්ඩ හරි ගන්නවා නම් ඒවට කියනවා ගැනිලි කියලා. ගැනිලි ජංගම ගිණුමේ හරට යනවා භාණ්ඩ ගැනිලි කියලා. කියවද ගත්ත ඒවා නදී. නදීගෙන් ඒ 80 අපි අඩු කරලා පෙන්නනවා.
බලන්න ඊළඟ අතරේ තොරතුරු කියලා. ඊළඟ අතරේ තොරතුරු මොකද්ද කියන්නේ කියලා. දෙවෙනි අතුරු උත්තර කියනවා වර්ෂය තුලදී ගංගා සිය පෞද්ගලික මුදල් භාවිතා කර මිලදීගත් පිරිවැය 400ක භාණ්ඩ හවුල් ව්‍යාපාරයට දැම්මලු. ආයා හවුල් ව්‍යාපාරයට භාණ්ඩ තොගයක් දාලා මෙම භාණ්ඩ වල පිරිවැය ගංගා විසින් හවුල් ව්‍යාපාරයට කරන ලද ප්‍රාග්ධන දායකත්වයක් විදිහට සලකනවලු. ප්‍රාග්ධනයේ විදිහට සලකනවලු. නමුත් මේ සම්බන්ධ පොත්වල කිසිදු සටහනක් කරලා නැහැලු. කෙසේ වුවද මෙම භාණ්ඩ වර්ෂය තුල විකුණා ඇති අතර විකුණුම් ගිණුමේ සටහන් කරලා තියෙනවා. මොකද්ද මේ ගානේ කරා කියන්නේ? ගංගා විසින් 400ක භාණ්ඩ ව්‍යාපාරයට යෙදුවලු. මෙම පොත්වල දාලා නැහැලු. ව්‍යාපාරයට තොගයක් යොදවලා. ඒක විකුණුම් පිළිවෙලට එකතු වෙන දෙයක් වෙන්නේ අඩු වෙන දෙයක් වෙන්නේ නැද්ද? ගෙනෙන්නේ නම් කෙලිම අඩු කරනවා. මෙයා දැන් මේක තොගයක් එක තොගයක් ව්‍යාපාරයට දාලා. ඒක විකුණුම් පිළිවෙලට එකතු වෙන දෙයක්. අපිට ඒක මෙතන දාන්න වෙනවා. විකුණුම් පිළිවෙල නැත්තම් තොගය කියලා අපිට මෙතන මේක දාන්න වෙනවා. මෙයා තොගයක් මේකට 400ක් දාලා. හැබැයි ඒ සම්බන්ධ කිසිම සටහනක් දීලා නැහැ. ඊට පස්සේ මේකේ මොකද්ද කියලා තියෙනවා? ඒ 400 දැන් අපි මෙයා මොනවා හරි ව්‍යාපාරයට දැම්මම හිතන්නකො. ඒක හරිනම් යන්නේ නැත්නම් ජංගම ගිණුම එයාට එකතු වෙන දෙයක් විදිහට. හැබැයි මේ 400 යා හවුල් ව්‍යාපාරයට දාපු ප්‍රාග්ධන දායකත්වයක් විදිහට සලකන්නලු. එතකොට අපි ඒක ප්‍රාග්ධන ගිණුමෙන් යාට එකතු කරනවා. කවුද දෙන්නේ? ගංගා. ගංගට ඒ 400 තොග කියලා අපි එකතු කරලා පෙන්නනවා. ඒතර ඔය විදිහ තමයි ඒ ගැළපෙල්ල කරන්න තියෙන්නේ. ඊළඟට බලන්න මොකක්ද තියෙන්නේ කියලා. අදනම් වීඩියෝ වෙලා යනවා පැය 3කට කිට්ටු වෙයි වගේ. දැන් ඩොප් පැයකට කිට්ටු වෙලා තියෙන්නේ. හරි. ඊළඟට බලමු. නදී විසින් ලබා දුන් ණය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම්ගත කරලා නැහැලු. නදී ණයක් දීලා ඒ සඳහා පොලිය ගෙවලත් නැහැ ගිණුම්ගත කරලත් නැහැ. නදී කීයක ණයක් දීලා තියෙද කියලා බලන්න ශේෂ පිරික්සුමේ. නදී ණයක් දීලා තියෙනවා ශේෂ පිරික්සුමේ මැද හරිය තියෙනවා 1500ක ණයක් දීලා තියෙනවා. 1500ක ණයක් දීලා තියෙනවා. ණය සඳහා පොලිය බලන්න කිව්වේ 108යි. 1500 108ක් කීය දෙන්නේ? 15ක් 8 120යි ණය පොලිය. හැබැයි මෙයා මේ ණය දීලා තියෙන්නේ කවද්ද? දවසක් දීලා තියෙනවා විශේෂයෙන්ම පෙන්නනම 19 1 තමයි ආයේ ණය දීලා තියෙන්නේ. අපි ගාන හදන්නේ කවදද? 19 3:31ට. අපි ගාන හදන්නේ 19 3:31ට. එතකොට එයාගෙන් මේ ගත්ත ණය අපේ ගිණුම් කාලච්ඡේදය තුළ කොච්චර කාලයක් පාවිච්චි වෙලාද? 1 ඉඳන් 3:31ට එවන පළවෙනි මාසේ, දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ මාස 3යි පාවිච්චි වෙලා තියෙන්නේ. අවුරුද්දම තිබ්බොත් තමයි මේ 120ක පොලියක් හම්බෙන්නේ. මාස 3කට අපි කොහොමද බලන්නේ? 120 12න් බෙදලා 3ෙන් වැඩි කරනවා. ඒතර ණය පොලිය කීයද දෙන්නේ අපිට? ණය පොලිය 30යි මාස 3කට අපි පොලිය හදා. ණය පොලිය 30යි අපි වේදන් වල දානවා. ණය පොලිය 30යි. ඒක යාට එකතු වෙන දෙයක්. එයා ණය දීපයක් යාට එක ගෙවන්න තියෙන දෙයක්. කවුද ණය දුන්නේ අපිට? නදී. එයාට අපි ඔය 30 එකතු කරලා පෙන්නනවා ණය පොලිය කියලා. ණය පොලිය. ඊළඟට බලන්න ගංගාවේ පෞද්ගලික ආදායම් බද්දෝ 65ක් ව්‍යාපාරයේ විසින් ගෙවා ඇතලු. මේක ව්‍යාපාරයේ මෙහෙයුම් වේදමක් විදිහට සටහන් කරලලු. ඒ කියන්නේ මේ හවුල් කරුවෙක්ගේ වේදමක් කියවලා ඒක හවුල් ව්‍යාපාරයේ මෙහෙයුම් වේදම විදිහට දාලලු. මේක ඇත්තටම හවුල් ව්‍යාපාරයේ මෙහෙයුම් වේදමක්ද? මේක මෙහෙයුම් වේදමක් නෙවෙයි. ඒ හින්දා අපි හවුල් ව්‍යාපාරයේ මෙහෙයුම් වේදම් වලින් ඔය ගෙවු බද්ද අඩු කරනවා. ඒතර හවුල් ව්‍යාපාරයේ මෙහෙයුම් වේදම් කීයක් තියෙද? මෙහෙයුම් වේදම් කියලා තියෙනවා 1200. ඕකෙන් ඔය ගෙවපු බද්ද අඩු කරනවා 1200න් 65ක් වගේ බද්දක් ගෙවුවා කියන්නේ 65ක් බද්දක් ගෙවුවා 1265ක් අඩු වෙච්චාම 1300 1200 ඉන්නේ අඩු කරන්න දෙන්නේ 1200න් අඩු කරපුවම 1135යි අපේ ඉන්නේ මෙහෙයුම් වේදම්. ඇයි මේ මෙහෙයුම් වේදම් තුල කාගේ බද්දක් තියනවලද? ගංගාගේ පෞද්ගලික ආදායම් බද්ද තියනවලු. ඒතර අපි 1200න් අඩු කරනවා 65. ඒතර 1265 ගියාම 1135යි මෙහෙයුම් වේදම්. එතකොට මේ ගෙවුවේ කාගේ බද්දක්ද? ගංගාගේ බද්දක් තමයි මේ ගෙවලා තියෙන්නේ. මේක නිසා ගංගාගේ ශේෂය වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? ශේෂය වැඩි වෙනවා නම් බෑට අඩු වෙනවා නම් හරට. එතකොට මේක ශේෂය අඩු වෙන දෙයක් අපි ආදායම් බදු කියලා 65ක් හරට දාන්න වෙනවා. ආදායම් බදු. ඊට පස්සේ එච්චරයි ඒක දාන්න දෙන්නේ. ඊට පස්සේ ව්‍යාපාරයේ විසින් ගෙවු රක්ෂණ වාරිකවල සංවිධි දීලා තියෙනවා. සුපිරි වෙළඳ සැල සඳහා රක්ෂණය 300යි.
නදීගේ ජීවිත රක්ෂණය 200යි. අතන අපිට එහා පැත්තේ රක්ෂණ කියලා වේදම් කොටේ දීලා තියෙනවා ගෙවු රක්ෂණ වාරික කියලා 500යි. හැබැයි 500ම ව්‍යාපාරයේ වියදමක්ද නෑ. ව්‍යාපාරයේ ගිනි රක්ෂණ වාරිකය 300යි. නදීගේ ජීවිත රක්ෂණය සඳහා තමයි තව 200ක් ගෙවලා තියෙන්නේ. ඒතකොට ව්‍යාපාරයේ රක්ෂණ වියදම කීයද? 300යි. ව්‍යාපාරයේ රක්ෂණ වියදම 300යි. ව්‍යාපාරයේ රක්ෂණ වියදම 300යි. ඊටු 200 මොකද්ද? නදීගේ ජීවිත රක්ෂණ වාරිකය. ඒක එතකොට නදීගෙන් එකතු වෙන දෙයක්ද? නදීගෙන් එක අඩු වෙන දෙයක්ද? නදීට එකතු වෙනවා නම් ඒක බැලට ජංගම වෙනුනේ. නදීගෙන් අඩු වෙනවා නම් හරට. මේක යා හවුල් ව්‍යාපාරයෙන් සල්ලි විදිහට ගත්ත එකක්. ඒකේ යා විශේෂය අඩු වෙන දෙයක්. හරට තමයි යොක දාන්නේ රක්ෂණ වාරික කියලා. නදීගේ 200ක් හර වෙන්න ඕනේ. රක්ෂණ. හරි. ඊට පස්සේ බලමු අන්තිම අතරේක තොරතුර 2019 3:31 තම අවසන් දවසේ හවුල්කරුවෙකු ලෙස සාගර ව්‍යාපාරයට බැඳුනලු. ඔහු 1500ක් ප්‍රාග්ධන ලෙස හවුල් ව්‍යාපාරයට යෙදෙව්වලු. එයාගෙන හවුල් සල්ලි මුදල් ගෙනත් තියෙනවා. එයා 1500ක් එයා ගෙනත් තියෙනවා. සාගර 1500ක් ගෙනත් අපි ඒක යට එකතු කරා. ඊට පස්සේ නදී හා ගංගා හා සාගර අතර නවලා බලව අනුපාතය 3:2:1. නව අනුපාතය මේ තුන් දෙනා අතර 3:2:1. පැරණි අනුපාතය 3:2 අපි හොයාගත්තේ මේ ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත. අලුත් අනුපාතය 3:2:1ලු. මෙදිනට හවුල් ව්‍යාපාර කීර්ති නාමය 600ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. 600ක් විදිහට ඇස්තමේන්තු කරලා තියෙනවලු හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය. එතකොට අපි කීර්ති නාමය පැරණි අනුපාතයට බැල කරනවා. නව අනුපාතයට හර කරනවා. පැරණි අනුපාතය 3:2:1 අපි ඔය 600 පැරණි අනුපාතය කීයද තිබ්බේ 3:2 මේක තමයි පැරණි එක ඉස්සරහම තිබෙන පැරණි එක 3:2 අපි 3:2 කීර්ති නාමය බැල කරනවා. කීර්ති නාමය අපිට තිබ්බා කීයද 600 දැන් 3:2කට බැල කරන්නේ කලින් අපි දැනගන්න ඕනේ මේ 3යි 2යි 5යි එක කොටසක් කීයද කියලා. 600 5න් බෙදපුවම 120යි එක කොටසක් 120න් 3ක් නදියට 120න් 2ක් ගංගාට. එතන මෙයාට කීර්ති නාමය විදිහට යනවා 120න් 3ක් 360යි මෙයාට එනවා 240යි. ඒතර අනිත් එක්කනට එනවා හර වෙන්නේ නව අනුපාතයට. නව අනුපාතයට තමයි කාටද සාගරට හම්බෙන්නේ. බැර වෙද්දි පැරණි අනුපාතයට බැර කරා 3:2. එතකොට 360යි 240යි. නව අනුපාතය 3:2:1. ඒකත් මේ 600ම තමයි ওই 3:2කට එකකට බෙදලා දෙන්නේ. ඒතර 600 3:2කට එක කියන්නේ කොටස් තියෙනවා මෙතන 3යි 2යි 5යි 1යි 6ක්. 600 6න් බෙදුවාම එක ගැලලක් 100යි. 100න් 3ක් නදීට 300යි. 100න් 2ක් ගංගාට 200යි. 100න් එකක් සාගරට 100යි. ඒක අපිට උච්චරයි මේ ගානේ හදන්න තියෙන. අපි මේ ලාභ කොටස් ටික තව ගන්න තියෙනවා. අපි දැන් හදන්නෙමු ශේෂ පිළික්ෂ මේ විස්තර ටිකක් දාලා වික්‍රම පිළිවෙල ඒ ටික දාලා අපි ගන්න හදන්නෙමු. ඉස්සරම බලමු. උඩේ දා වික්‍රම ඉස්සරම දෙලා දෙනවා වික්‍රම 5000යි. වික්‍රම පිළිවෙල දීලා තියෙනවා 1800යි. ආරම්භක තෝගෙම අපිට දීලා තියෙනවා. අපිට දැන් වැඩක් නැහැ. අපි කෙලින්ම අවසාන තෝගෙ දීලා තියෙනවා. ඒ වැඩක් නැහැ. අපි වික්‍රම පිළිවෙල වෙනම ආරම්භක තෝග අවසාන තෝග ගැනම ගලපලා හදන්නේ නැහැ. වික්‍රම පිළිවෙල දීලා තියෙනවා. මෙහෙම විදිහට අපි ගත්තා. දේපල විරුද්ධ උපකරණ දීලා තියෙනවා. දේපල විරුද්ධ උපකරණ අපි මූල්‍ය දත්ත ප්‍රකාශය දාන්නේ ෂේ තිබොත් විතර තමයි මේකට දාන්නේ. සමුච්චය ෂේ දීලා තියෙනවා. ආ ෂේ ටික දීලා තියෙනවා. ෂේ කීයද? ෂේ 200යි. ෂේ 200යි. ෂේ 200යි. සමුච්චය ෂේ දීලා තියෙනවා. එතකොට නදී වින් සිදුවන ණය ටික දැම්මා. ගෙවු රක්ෂණ මාර්ග අපි ගලපුවා. හවුල් කරුවන්ට ගෙවු වේතන. හවුල් කරුවන්ට වේතන ගෙවලා. ශේෂය වැඩි වෙන දෙයක් වෙන්නද අඩු වෙන දෙයක් වෙන්නද? වේතන ගෙවුවා නම් ශේෂය අඩු වෙනවා. හම්බෙන වේතන ටික තමයි එයාලට බැලට යන්නේ. කියන්නේ වේතන ටික බැලට යනවා. ගෙවුවොත් ඒ ටික හරට එනවා. ඒතර ගෙවු වේතන කීයක් තියද? දෙන්නට නදීට 300යි ගංගට 500යි. ඊට පස්සේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ තියෙනවා 3000යි 2000යි. ඒ කියන්නේ මෙයාගේ මේ 3000 එකතුවයි මෙතන මේ 2000 එකතුවයි දීලා තියෙන්නේ. සාගර තුන් මුදලක් තියෙනවා 1500 අපි දැම්මා. මුදල් ටික දෙනවා. ඒක දාන්නේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දෙනවා නම් ඒකට. ඒත් මේ ගණන් වලට මුදල් ටික අපි දාන්නේ නෑ. ඔච්චරයි දෙන්නේ මේ ගානේ හදන්න අපිට. අපි දැන් විකුණුම් පිළිවෙල මෙතන හදා ගන්න ඕනේ. 1800 2200යි 80 කියවම 2120යි. 5000න් 2120ක් ගියාම කීයද එන්නේ?
2880යි දරලා අපි විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරලා 1880ක් අඩු කරලා 400ක එකතු කරනවා 2120යි 5000න් අඩු කරනවා 2120ක් ඒතකොට දරලා ලැබෙනවා 2880යි. ඊට පස්සේ 1135යි 30යි 300යි 200යි එකතු කරපුවම අපිට උත්තර එනවා 1665ක් කියලා. 1665. ඊට පස්සේ අපි මෙතන දර ලාභයෙන් අඩු කරනවා වෙනත් ආදායම් ගන්න තිබ්බේ නැහැ. වෙනත් වියදම් ටික 2880න් 1665කට අඩු කරලා පස්සේ අපිට උත්තර එනවා 1215ක් කියලා. ශුද්ධ ලාභය කියන්නේ 1215ක් කියලා අපිට මේ ගානේ ශුද්ධ ලාභය එනවා. අපි දැන් බලන්නේ ලාභ කොටස් ටික. බලන්න දැන් අපි ලාභ කීයද? ලාභ 1215ක් තියෙනවා. හැබැයි අපි හවුල් වේදම ගෙවලා තියෙනවා කීයද? 1320ක. ලාභයටත් වඩා වැඩිපුර ගෙවලා අපි මොනවද? ලාභයටත් වඩා වැඩිපුර ගෙවලා තියෙනවා හවුල් වේදන විදියට. ඒතකොට මේ ගානේ ලාභ කොටස් නෙමෙයි ඉන්නේ අලාභ කොටස්. අලාභ කොටස් වෙන ගානක් මේක. අලාභ කොටස්. අපි ලාභ කොටස් දාන මේ ජංගම මුදල් මේ බැල පැත්තට කියන්නේ හවුල් කරන එකතු වෙනවා. අලාභ කොටස් දාවත් අපි දාන්නේ හර පැත්තට. අලාභ කොටස්. බලමු දැන් අලාභ කොටස් කීයක් වෙනවද කියලා. අපි දැන් 1320 1215 අඩු කරලා වෙනස ගන්නවා අලාභ කොටස් සඳහා බෙදන්න. බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා. 1320න් 1215 ගියාම අපේනවා බෙදන්න 105ක ප්‍රමාණයක්. 105ක ප්‍රමාණයක් තමයි බෙදන්නේ. ඒතුළු මේක වරහන් දාන්නේ නැහැ. යට එකතු වෙනවා අලාභ කොටස්. එතකොට 105 බෙදන්නේ මොන අනුපාතයකද කියලා බෙදාගත්තේ 3ට 2ට. 3ට 2ට තමයි යන ලාභ බෙදාගත්තේ. ඒතකොට 105 බෙදන්න වෙනවා 5න් 105න් බෙදිච්චාම කොටසක් එනවා 21යි. 21න් 3ක් නදීට 63යි. මෙයාට 21න් 2ක් ගංගට 42යි. ඉතින් අපි මේවා දානවා අලාභ කොටස් හරට. 63යි 42යි. ඊට පස්සේ අපි මේ ගිණුම් එකතු කරලා බැලන්ස් කරන්න තියෙන්නේ. එකතු ගන්න ඔයාලා. එකතු මෙතන එනවා 690යි 660යි. වැඩි පැත්ත තමයි ඉස්සෙල්ලා මේක තියෙන්නේ. කොහොමද මේ ගණන් වල වැඩි පැත්ත එන්නේ බැර පැත්තට. 690යි 660යි. ඊට පස්සේ අපි ශේෂ්‍ය භාගය කියලා වෙන්නේ මෙතනින් අගේ ගන්නවා. ශේෂ්‍ය භාගය ටික හැදෙන්නේ මෙන්න මේ 690න් අපි අඩු කරන්න ඕනේ මෙන්න මේ උත්තර 4. ඒ කියන්නේ 80යි 200යි 300යි 63යි එකතු කරලා මේ 690න් මේ එකතු අඩු කරාට පස්සේ තමයි ශේෂ්‍ය භාගයේ ඉතුරු කොටස් එන අපිට ඊගිනොම් බැලන්ස් කරනවා. වගේම තමයි මේකත් කරන්නේ 690න් අඩු කරනවා මෙන්න මේ හතරේ එකතුව. ඒතර අපි දෙනවා ඒක උත්තරේ 47ක් කියලා. 47ක් කියලා එනවා අපිට මෙතන ඒකට උත්තරේ. මේකත් එහෙමයි බැලන්ස් කරන්නේ 660න් මෙන්න මේ තුන අඩු කරනවා. ඒතර අපිට උත්තරේ ඉතර එනවා ඒතර අපිට උත්තරේ එනවා 53ක් කියලා. 53ක් කියලා එනවා. මෙන්න මේක තුෙන් මෙන්න මේ තුන අඩු කරාට පස්සේ. ඒ විදිහ තමයි මේ ගාන බැලන්ස් කරන්නේ. ඊට පස්සේ අපි මේකෙත් ඉස්සරම වැඩ පැත්ත එකතු කරනවා. මෙයා ගැන කියලා 1500යි. මෙයාගේ කීයද දෙන්න බලන්න නදීගේ 3360යි. නදීගේ 3360යි. ගංගාගේ 2640යි. 2640යි ඉන්නේ අපිට උත්තරේ. ගංගාගේ උත්තර ටික එකතු කරගෙන ඉස්සරම මේ වැඩි පැත්ත එකතු කරලා මේ ගණන් වල වැඩි පැත්ත එන්නේ බැල පැත්තට. ඊට පස්සේ අපි ඒ ටිකත් එහෙමම දානවා මෙතෙන්ද 3360යි 2640යි 1500යි. ඊට පස්සේ විශේෂයේ භාගය ගන්න ඕනේ. ශේෂයේ භාගය ටික අපි ගන්නෙ මෙතන දින උත්තරේ මේ උඩාගේ අඩු කරලා 3360න් 300ක් ගියාම 3060යි 2640න් 200ක් ගියාම 2440යි 1500ක් ගියාම 1400යි. ඉතින් අපිට මේ ගානෙන් අහලා තිබි ඔච්චරයි. මේක තමයි 2019 ගාන ලකුණු 20ක ගානක් තමයි මේ අපි හැදුව ගාන. ලකුණු 20ක ගානක්. ලකුණු 20ක ගානක් කියන්නේ මේක හතරෙන් බෙදෙන්නේ ලකුණු 5ක කොටසක් තමයි අපි මේ කරේ. ආදායම් ප්‍රකාශයයි එතන ආදායම් ප්‍රකාශයත් එක්ක ලාභ විසඳන කොටසයි ජංගම විනිමයයි ප්‍රාග්ධන විනිමයයි තමයි මේ හැදුවේ. ඒතර මේ ජංගම විනිමයට හවුල්කරුවන්ගේ ශේෂය වැඩි වෙන දේවල් අපි ජංගම විනිමය බැලට දානවා. හවුල්කරුවන්ගේ ශේෂය අඩු වෙන දේවල් අපි ජංගම විනිමය
හරට දානවා. ඒතර කීර්ති නාමයත් අපි කියලා අපි පැරණි අනුපාතයට බැල කරා නව අනුපාතයට හර කරා. මේක පැරණි අනුපාතයට 3ට 2යි ප්‍රාග්ධන දායකත්වයට අපි එක හදාගත්තා. නව අනුපාතය දීලා තිබ්බා 3ට 2ට 1යි කීර්ති නාමය දීලා තිබ්බා 600යි කියලා. ඒතර ඒ විදිහට තමයි මේ ගාන හැදුවේ මේ ගාන වල හදා ගන්න. අපි ළඟ 2020 ගානට. අර පිළඟ 2020 ගානට 2020 ගානත් අර පිළඟ 2020 ගාන ඔයාලට කලින් පාඩම් දෙක නම් මම පැය දෙකකට වඩා අඩු වීඩියෝ ලින්ක් කරේ කලින් පාඩම් තුනම මේ පාඩම නම් පැය 3ක් විතර සාමාන්‍යයෙන් යයි වගේ පැය 3ක් විතර දැන් යනවා පැය ගණනක් දෙන්නේ තව අපිට අවුරුදු 4ක පාස් පේපර් ගණන් හදන්න තියෙනවා Ya sisa gana balagන්න 2020 2020 ගාන වල බලාගන්න පහේ අයන්න එක. කලින් අභ්‍යාස 10කට තියලා තියෙන පහේ අයන්න 20 තියලා තියෙන පහේ අයන්න අපිට ලකුණු 20ක ප්‍රශ්නයක් තමයි 2020 ගානේ කම්පියුටර් දෙන ලකුණු 20ක ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ හදන්න යන්නේ 2020 ගාන. 2020 ගාන මම එක්සෑම් එකේදී 2020 අවුරුද්දේ ලකුණු 20ක ගානක් තමයි හවුල් ව්‍යාපාර ගාන අපිට හම්බෙලා තියෙන්නේ. හරියට මේ වීඩියෝ සීරීස් එක මම කරන්න ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ දැන් අද 21 වෙනිදා වලට විභාගෙට පොඩි දවස් ප්‍රමාණයක් තියෙන්නේ.
මම දැන් මගේ පන්තියේ ළමයින්ට තමයි වෙනම Zoom වලින් කරන්නේ දැන් හිටි පාඩම් ටික. ඊට පස්සේ YouTube එකට දාන්න හිතුවේ දැන් ඔයාලා අනිවාර්යෙන්ම ඒ කියන්නේ උනන්දුවක් තියෙන ළමයිට දැන් මේ වීඩියෝ ටික බලන්නේ. ඒ කියන්නේ කවුරුත් ගෙදර කිව්වට බලෙන් එහෙම බලන කට්ටිය නෙවෙයි. ඇත්තටම දැන් ඉන්නේ YouTube එකෙන් මම බලන්නේ. ඇත්තටම ඉගෙන ගන්න උවමනාවක් තියෙන. ඇත්තටම කැමැත්තක් තියෙන කට්ටිය. ඒකේ ඒ වගේ කට්ටියට උදව්වක් වශයෙන් තමයි මේ වීඩියෝ ටික මේ විදිහට කරා යන්නේ. අද අපි ගන්නේ 4 වෙනි පාඩම. ඔයාලට 30 වෙනි දෙන්න කලින් පාඩම් 10කවත් ඔයාලට වීඩියෝ දානවා. අනිවාර්යෙන් ඒක බලලා හොඳ දැනුමක් කරන් විභාගයට හොඳට ලියලා ඒකක් අනිවාර්යෙන් ගන්න කියලා හැමෝටම සුබ පතනවා. ඒකට යන්න ඒ උපරිම වැඩ කරලා ඒකට හැමෝම යන්න මේ දෙන වීඩියෝ වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ගන්න. අපි බලමු 2020 ගාන. නිතුහා මුතු පහත කොන්දේසි යටතේ හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යනවා. මේ කොන්දේසි කියලා දීලා තියෙන බෝල් පොයින්ට් වලින් හවුල් ගිවිසුමට අදාළ දේවල් හවුල් ගිවිසුමට අදාළ දේවල් ටික දීලා තියෙන්නේ. ඊට පස්සේ එහාට දීලා තියෙනවා ශේෂ විලක්ෂම ඊට පස්සේ අතිරේක තොරතුරු ටික දීලා තියෙනවා. අපි දැන් මේ ගාන ඉස්සරම බලන්න ඕනේ හවුල් කරුවෙකු වෙන්නේ එකක්ද හවුල් කරුවෙකු යන්නේ එකක්ද කියලා. අපි ඒක බලන්නේ කොහොමද ඉස්සරහ බලනවා කියවන් අතිරේක තොරතුරු වල අවසාන හරියට වෙන්න තමයි තියෙන්නේ හවුල් කරුවෙකු එන එකක්ද යන එකක්ද කියලා. බලමු අපි. අවසාන වෙන්න 6 වෙනි අතිරේක තොරතුරේ තියෙනවා 2020 3:31 දින ගංගා නව හවුල් කරුවෙකු ලෙස බඳවා ගන්නා ලදීලු. ඒතර මේ කවද දෙන්නේ හවුල් කරුවෙකු 2020 3:31 දින තමයි ගංගා අලුත් හවුල් කරුවෙකු විදියට එන්නේ. ඒතකොට මේකට හවුල් කරුවෙකු බඳවා ගන්න එක එන්නේ කවද්ද? අවසාන දවසේ. අපෙන් අහලා තියෙනවා 23:31 දින අවසාන වර්ෂයේ ආදායම් ප්‍රකාශයයි ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි. ඒතකොට මේකෙත් මේ දෙක කියලා යනවා කියන්නේ කවද්ද? 23:31. ඒ කියන්නේ අපි ගාන හදන්නේ 23:31 නේ අවසාන දිනට යා එන්නේ. එතකොට යාට හවුල් ව්‍යාපාරයෙන් හම්බෙන ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වෙතන වගේ දේවල් හම්බෙන්න පුළුවන්ද? එයාට ඒවා හම්බෙන්නේ නැහැ. ඒ එන හවුල් කරුව එන්නේ අවසාන දවසේ. ඒ හින්දා එයාට හවුල් ව්‍යාපාරයෙන් හවුල් වෙතන හම්බෙන්නේ නැහැ. ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හම්බෙන්නේ නැහැ. ඒ වගේම එයාට හවුල් ව්‍යාපාරයෙන් කිසිවක් ගන්නත් බෑ. ඒ හින්දා අපිට මේ ගානේ ජංගම ගිණුම තීරු දෙකල ගහන්න පුළුවන්. අර කලින් හදපු ගාන වගේම තමයි. කලින් ගානත් අපි හදුවේ කියන්නේ මුලින්ම හවුල් කරුව දෙන්නෙක් හිටියා. අවසානයේ නව හවුල් කරුවෙකු වෙන එක. මේකෙත් අපි හදන්නේ අවසානයේ නව හවුල් කරුවෙකු එන ගානක්. බලමු ආකෘතිය දාගමු. අලුතින් එයා එන්නේ අවසාන දවසේ. එයාට අපි කරපන්න දෙන්නේ කීර්තිනාමය ගැන බිල්ල විතරයි. ආකෘතිය දාගන්න ඉක්මනට. විකුණුම් ඍණ විකුණුම් පිළිවෙලට රූල් දෙකක් විතර තියන්න. ධන ලාභය ධන වෙනත් ආදායම් වෙනත් වියදම් අපි අන්තිමට හොයාගන්නවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය. මෙතනින් පල්ලේ තමයි ලාභ විසර්ජන කොටස තියෙන්නේ. ලාභ විසර්ජනය වෙන්නේ ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස්. ඒ වගේ ගානෙන් ගාන බලලා තමයි තියෙනවද කියලා බලලා තමයි මේ ටික අපි ලියා ගන්න. අපි ඉස්සරම බලමු මේකේ නම් ටික. නෙතු මුතු ඉන්නවා. මොනේ නෙතු මුතු අවසානට එනවා ගංගා. නෙතු මුතු ඉන්නවා අවසානට එනවා ගංගා. නෙතු මුතු අවසානට එනවා ගංගා. ඊට පස්සේ බලමු මේ ගානේ හවුල් වේතන ප්‍රාග්ධන පොලි ලාභ කොටස් තියෙද කියලා. ඒ ටික තියෙන අපිට හවුල් ගිවිසුම තුල. හවුල් ගිවිසුම කියන්නේ ඔය ආරම්භයේම තියෙන ටික තමයි හවුල් ගිවිසුම තියෙන්නේ. හවුල් ගිවිසුම ඊට පස්සේ ශේෂ විලක්ෂම ඊට පස්සේ තමයි අතිරේක තොරතුරු ටික තියෙන්නේ. හවුල් ගිවිසුමේ තමයි අපි බලන්නේ හවුල් වේතන ලාභ කොටස් ප්‍රාග්ධන පොලි තියෙද කියලා. ලාභ කොටස් නම් අනිවාර්යෙන් තියෙනවා. ලාභ කොටස් ප්‍රාග්ධන පොලි හවුල් වේතන තියෙද කියලා අපි ගානෙන් ඉස්සරහ බලලා තමයි මේ ටික අපි ලියාගන්නේ. බලන්න සෑම හවුල් කරුවෙකුටම මාසිකව 50000ක වේතනයක් හම් වෙනවලු. දෙවෙනි පොයින්ට් එකේ තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා සෑම හවුල් කරුවෙකුටම වාර්ෂයේ ආරම්භයේ ප්‍රාග්ධන ශීර්ෂය මත 10%ක
පොලියක් හම්බ වෙනවා. ඒතර මේ ගානේ ප්‍රාග්ධන පොලිය තියෙනවා, හවුල් වේතනක් තියෙනවා, ලාභ කොටසුත් තියෙනවා. ඒතර මේ ප්‍රාග්ධන පොලිය ප්‍රාග්ධන පොලිය හවුල් වේතන ලාභ කොටස් කියන ටික නෙතු මුතු ගංගා තුන් දිනටම හම්බ වෙන්න ඕනද නැත්නම් හම්බ වෙන්නේ නැති නෙතු මුතුට විතරද? ඒක බලන්නේ මේ ගංගානේ අලුතෙන් ආපු එක්කෙනාගේ හවුල් ව්‍යාපාරයේ අවසාන දවසේ. එතකොට එයාට හවුල් ව්‍යාපාරයෙන් හම්බ වෙන ලාභ කොටස් ප්‍රාග්ධන පොලිය හවුල් වේතන කියන මොකවත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේවා හම්බ වෙන්නේ නෙතුටයි මුතුටයි විතරයි. අපි දාගමු හවුල් වේතන නෙතු මුතු ප්‍රාග්ධන පොලිය නෙතු මුතු ලාභ කොටස් නෙතු මුතු. බලමු දැන් ගන්න. එතකොට මේක ගානක අපිට ගාන හදන්න කලින් අපිට ඕනනම් පුළුවන් මේ ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයි ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භ ශේෂයි දාගන්න. ඉතින් මේ ආරම්භක ශේෂ තියෙන්නේ බැල පැත්තට මේ ගානේ වලට මම ආකෘති මුලින්ම දාද්දි කිව්වා ශේෂයේ ඊගිය අපිට ඉස්සරම දාගන්න පුළුවන්. ඒකේ තියෙන ශේෂ පිරික්සුමේ ශේෂ පිරික්සුම උඩ තියෙනවා ප්‍රාග්ධන ගිණුම් ශේෂ දෙක නෙතුගේ 2000යි මුතුගේ 1000යි. නෙතුගේ 2000යි මුතුගේ 1000යි. ඊට පස්සේ ජංගම ගිණුම් ශේෂත් නෙතුගේ 400යි මුතුගේ 200යි. අපි මේ ශේෂ දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු හවුල් ගිවිසුමේ සම්බන්ධ තොරතුරු ටික. ඒතර හවුල් ගිවිසුමේ මොකද්ද කියලා තියෙන්නේ? නෙතු හා මුතු දෙකට එක අනුපාතයට ලාභ ලාභ බෙදා ගන්නවා. ඒතර මෙයා ලාභ ලාභ බෙදාගන්නේ දෙකට එක අනුපාතයට. දෙකට එක අනුපාතයට තමයි ලාභ ලාභ බෙදාගන්නේ. ඊට පස්සේ සෑම හවුල් කරුවෙකුටම මාසිකව 50000කට වේතනයකට හිමිකම් කියනවලු. සෑම හවුල් කරුවෙකුටම කොහොමද හම්බ වෙනවා කියන වේතනේ මාසිකව 50000. අපි මේ හවුල් ව්‍යාපාර හැම ගානම හදන්නේ වාර්ෂිකව දීලා තියෙන අපිට අහලා දෙන්නත් බලනකො 2023 21 දෙන අවසන් වාර්ෂිකය සඳහා තමයි අහලා තියෙන ලාභ විසර්ජන ප්‍රකාශය. එතකොට අපිට දැන් මාසික වේතන දීලා තියෙනවා 50000ක් කියලා. අපි යෝග අවුරුද්දක වේතනයක් විතර හදා ගන්න ඕනේ. අවුරුද්දක වේතනයක් විතර හදන්න ඕක 12න් වැඩි වෙන්න ඕනේ. 50000න් 12 කීයද? 5 වරක් 12 600යි. හවුල් වේතන එක්කෙනෙක්ට 600යි. 600යි දිනකට 600 1200යි. ඊට පස්සේ හවුල් වේතන කියන්නේ හවුල් කරුවන්ගේ ශේෂය වැඩි වෙන දෙයක්. අපි දන්නවා ජංගම ගිණුම් බැලට හවුල් වේතන 600. හරි. බලමු ඊළඟට සෑම හවුල් කරුවෙකුටම වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 110ක වාර්ෂික පොලියක් හම්බ වෙනවා. ඒතකොට ආරම්භක ප්‍රාග්ධන ශේෂය තමයි අර ශේෂ පිරික්සම උඩම තිබ්බේ නෙතුගේ 2000යි මුතුගේ 1000යි. එතකොට 100 හම්බ වෙනවා කිව්වේ 110ක්. 2110ක් 200යි. මෙයාට 200 100ට 100යි. 200 300යි 300යි. අපි ඒවත් දාගන්න පුළුවන් ජංගම ගිණුමේ. එයාට මේවල් එකතු වෙන දේවල්. ඒ කියන්නේ හවුල් කරුවන්ට එකතු වෙන දේවල් අපි දාන්නේ ජංගම ගිණුමේ බැලට. එයාලෙන් අඩු වෙන දේවල් දාන්නේ හරට. ඒතර මේ ලාභ විසර්ජන තියෙන මේ ඔක්කොම දේවල් ටික ඉන්නේ එයාලගේ බැලට අලාභ කොටස් විතරක් આવොත් ඒ ටික හරට යනවා කලින් ගන්න වගේ. නැත්නම් හවුල් විතර ප්‍රාග්ධන පොලි ලාභ කොටස් කියන්නේ හවුල් කරුවන්ගේ ශේෂය වැඩි වෙන දේවල් අපිව දාන්නේ බැලට. ඒක ප්‍රාග්ධන පොලි ටිකත් අපි යාල එකතු වෙනවා. මෙතනට 200යි මුතුට 100යි. ඊළඟ වද කියලා තියෙන්නේ. ඊළඟ කියලා තියෙනවා ව්‍යාපාරයේ කීර්ති නාමය හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපනු ලබයි. එතකොට අපි කීර්ති නාමය කිව්වොත් නැත්නම් ගලපන්න නැත්තේ ප්‍රාග්ධන ගිණුම තුලින් තමයි හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය අපි ගලපන්නේ. ඊළඟට කීර්ති නාම ගලපීම හැර හවුල් කරුවන් සමග සිදු කරන අනෙකුත් සියලුම ගනුදෙනු ඔවුන්ගේ ජංගම ගිණුම මගින් කරනවලු. ඒකත් අපි කිව්වොත් නැතත් කීර්ති නාමය විතරයි අපි ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්නේ. ඊට පස්සේ හවුල් කරුවෝ එක්ක ව්‍යාපාර කරන විතර ඔක්කොම ගනුදෙනු අපි ගලපන්නේ ජංගම ගිණුම තුලින්. ඒ අතරින් තොරතුරු දෙක නැත්නම් කිවිසුමේ තියෙන තොරතුරු දෙක කිව්වොත් නැත්නම් අපි ඒවා ඒ විදිහට තමයි කරන්නේ. ප්‍රාග්ධන කීර්ති නාමය ගලපලා නැහැ ප්‍රාග්ධන ගිණුමේ. අනෙකුත් ගනුදෙනු ටික ගලපන්නේ ජංගම ගිණුමේ. හරි බලමු අපි අතිරික්ත තොරතුරු. පළවෙනි එක කියනවා 2000 අතිරික්ත තොරතුරු කියන්නේ දැන් 2023 දිනට තොගය භෞතිකව ආගණනය මත පදනම මෙනුම් කර ඇත. ඒ කියන්නේ තොගය භෞතිකව බලලා තමයි මෙයාලා ගණන් කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක අපිට වටිනාකමක් දීලත් නැහැ. අපිට ඒක දාන්න දෙයක් නැහැ. භෞතිකව බලලා තමයි මෙයාලා තොග ගණන් කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි අතිරික්ත තොරතුරේ කියනවා වර්ෂය තුළ නෙතු හා මුතු සිදු කළ භාණ්ඩ ගැන්වීම් පිළිවෙලින් 60ක් හා 40ක් වියලු මේවා පොත්වල සටහන් කරලා නැහැලු. එතකොට භාණ්ඩ ගැන්වීම් කියන්නේ
විකුණුම් පිරිවේ අඩු කරන දෙයක් ගොඩාක් කවුල් ව්‍යාපාර ගණන් වල භාණ්ඩ ගෙල්ල අපිට ගලපන්න වෙනවා. භාණ්ඩ ගෙල්ලේ විකුණුම් පිරිවෙන් අඩු කරන දෙයක් ඒක හොඳට මතක තියාගන්න. භාණ්ඩ ගෙල්ලේ විකුණුම් පිරිවෙන් අපි අඩු කරනවා. ඒතර භාණ්ඩ ගෙල්ල තියෙනවා 60යි 40යි කියලා ඔක්කොම භාණ්ඩ ගෙල්ල තියෙනවා 100ක්. භාණ්ඩ ගෙල්ලේ 100ක් තියෙනවා. කොහොමද කරලා තියෙන්නේ? නෙතු 60යි මුතු පිළිවෙලට දෙලා නෙතු හා මුතු පිළිවෙලට 60යි 40යි. ඒතකොට භාණ්ඩ ගෙල්ල කියන්නේ හවුල්කරුවන්ගේ ශේෂය වැඩි කරන දෙයක්ද අඩු කරන දෙයක්ද? හවුල්කරුවන්ගේ ශේෂය වැඩි වෙන දෙයක් නම් අපි ඒක ඡන්ද විනිමයට එකතු කරනවා. අඩු වෙන දෙයක් නම් අපි ඒක ඡන්ද විනිමයේ හර කරනවා. වැඩි වෙන දෙයක් නම් බැලට දානවා. අඩු වෙන දෙයක් නම් හරට දානවා. එතකොට එයාලා ව්‍යාපාරයෙන් භාණ්ඩ ගන්නවා. එයාගේ ශේෂයෙන් එක අඩු වෙන දෙයක් අපි භාණ්ඩ ගෙල්ල දාන්නේ හරට. භාණ්ඩ ගෙල්ලේ 60යි 40යි. ඒක දෙවෙනි අතට විතරවත් හරි. ඊට පස්සේ දීලා තියෙනවා ශේෂ පිරික්සම තුළ දක්වා ඇත්තේ ශේෂ පිරික්සම තුළ දක්වලා තියෙනවා කියන්නේ මොකද්ද? ණයක් සම්බන්ධ දෙයක් තියෙන්නේ. ශේෂ පිරික්සම තුළ දක්වා ඇත්තේ ඍතුගේ ණය ආපසු ගෙවීමේ ශේෂය 2019 9.30 දින තෙක් ගෙවූ ණය පොලිය සහ එදිනට ණය මුදලෙන් 150ක් පියවීම සඳහා ගෙවූ මුදලින් සමන්විතයිලු ඉතිරි ණය ශේෂය සඳහා ගෙවිය යුතු පොලිය මෙතෙක් ගිණුම්ගත කරලා නැහැලු. මොකක්ද ඒ කියලා දෙන්නේ? කවුද ණයක් දුන්නා කියන්නේ? ණයක් අපිට දුන්නා කියන්නේ ඍතු. ඍතු කියන්නේ අපි හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙක්ද? ඍතු කියන්නේ හවුල්කරුවෙක්, මුතු කියන්නේ හවුල්කරුවෙක්, අලුතෙන් එන්නේ ගංගා. ඒතකොට ඍතු කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙක් නෙවෙයි. ඒ නිසා මේ ජංගම වලට ගලපන්න ඕනේ. අපි මේක පොලිය හොයලා මේ වියදම් වලට විතරයි දාන්න දෙන්නේ. පොලිය ටික හොයන්න තමයි මේක දීලා තියෙන්නේ. ඍතු කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙකු නෙවෙයි. ඉන්නේ ඍතුයි මුතුයි අලුතෙන් ඉන්නේ ගංගා. එතකොට අපිට පොලිය තමයි මේකෙන් හොයලා දීලා තියෙන්නේ. ශේෂ පිරික්සමේ දක්වා ඇත්තේ ඍතුගේ ණය ආපසු ගෙවීමේ ශේෂය කවදාද? 2019 9.30ට. 2019 9.30ට. එතකොට අපි ගිණුම් මාර්ෂය හදන්නේ කවදාද? 20 2020 3.31 තමයි ගිණුම් මාර්ෂය හදන්නේ. එතකොට අපි ගිණුම් මාර්ෂය පටන් ගන්නේ 2019 4යි 1 කියන දවසේ 23 අවසන් වෙන පටන් ගන්න තියෙන්නේ 19 4යි 1. එතකොට මාස කීයකට පස්සේද මෙයාගේ මේ 9 භාගිකුයි පොලියයි ගෙවුවා කියන්නේ? 4යි කියන 9 තිර තියෙන කීයද? 4 5 6 7 8 9. මාස 6කට පස්සේ තමයි එයාගේ 9 කොච්චරද ගෙවලා තියෙන්නේ? 9 150කුයි පොලියයි ගෙවුවලු. එතකොට උඩම දීලා තියෙනවා අපේ ශේෂ පිරික්සමේ ජංගම ගිණුම් වලට යටින් 19 4යි 1 දින 100කට පොලිය ක්‍රියාරත ඍතු අපිට දීලා තියෙනවා 800ක ණයක්. 800ක ණයක් දීලා තියෙනවා. එතකොට 100ක පොලිය බලපන් කොච්චර කම් වෙනවද අවුරුද්දට යට? 800 100ක 5 8 වරක් 5 40ක් හම් වෙන්න ඕනේ. හැබැයි එයාගේ ණයෙන් මාස 6ක් ගියාට පස්සේ අපි එයාගේ ණයෙන් භාගයක් ගෙවනවලු. ණයෙන් භාගයක් ගෙවනවලු. එතකොට අපි මාස 6කට පොලිය ගන්නේ කොහොමද? 40 12න් බෙදලා 6න් වැඩි කරනවා. එතකොට අපිට ණය පොලිය එනවා 20ක් කියලා. ණය පොලිය ඉතින් අපිට 20ක් කියලා මෙන්න මේ මාස 6 සඳහා අපිට පොලිය ආවා. මේ මාස 6 සඳහා අපිට පොලිය ආවා 20ක් කියලා. ඊට පස්සේ අපි ගෙවුවා කියන්නේ මොකද්ද? මේ පොලියයි ණයෙන් 150කුයි. ඒතර 800 ණයක් තිබ්බනේ. 800 ණයක් තිබ්බා. 800 ණයෙන් 150ක් කියන්නේ කීයද? 800 ණයෙන් 150ක් කියන්නේ 400ක් ගෙවලා. ණයෙන් 400කුයි පොලිය 20කුයි යාට අපි ගෙවන්න නැති දැන් 420ක්. ඒකත් අපිට දීලා තියෙනවා ශේෂ පිරික්සමේ ණය ආපසු ගෙවීම ඍතු කියලා 420. ඔය 420 යන්නේ පොලිය 20යි මේ 800 ණයෙන් භාගයක් ගෙවලු 150. එතන 400යි 420ක් තමයි යාට ගෙවලා තියෙන්නේ 19.30 කියන දවසේ. ඊට පස්සේ එයාගේ ණයෙන් දැන් අපිට තව කොච්චරක් තියෙද? ණයෙන් භාගයනේ ගෙවුවේ. තව ණයෙන් අපිට තියෙනවා 400ක කොටසක් තියෙනවා. ඒතකොට ඒකවත් පොලිය බලන්න කීයද? 100ට 5යි. 400 105ක් වෙනවා අපිට 20ක් කියලා. හැබැයි ඒ එන්නේ මුළු අවුරුද්දක් සඳහාම. ඒතකොට ඉතුරු 400 තියෙන මාස කීයද? 9.30 ඉඳන් 3.31කට මාස 6ක් තමයි ඉතුරු ණය ටික තියෙන්නේ මාස 6යි. ඒතකොට අපි මේ 20ත් මාස 6කට බලා ගන්න 12න් බෙදලා 6න් වැඩි කරලා තෝරනවා එතන 10ක් කියලා. ඒතකොට මේ මාස 6 සඳහා එනවා අපිට 10ක පොලියක් 400 සඳහා. අපි ඒක බැලුවේ 800ට බැලුවා 9.30 වෙනකන් පොලිය. ඒතකොට අපිට අවුරුද්දටම 40යි මාස 6ට බලපුවා 20යි. ඊට පස්සේ ඊළඟ මාස 6 තියෙන්නේ 800ම නෙවෙයි අපි 9 භාගයක් කිව්ව 400යි. 400ට 105 බලපුවා අපිට 20යි. ඒකත් මාස 6කට බලුවොත් 10යි. ඒතකොට අපිට පොලි මුල් මාස 6ට 20යි ඊළඟ මාස 6ට 10යි. විදිහට ඔක්කොම පොලි තියෙනවා 20යි 10යි. පොලිය 30ක් විදිහට තමයි ගන්න වෙන්නේ අපිට මේ ගන්න පොලිය ඍතුගේ පොලිය
30යි පොලිය කියන්නේ අපිට වියදමක් වෙනත් වියදම් වලට අපි දානවා පොලිය කියලා. එතකොට ඒක බිල්ලත් හරි. හදාගන්න එක බිල්ල. ඊට පස්සේ මොකක්ද තියෙන බලන්න. 4 2023 දින අවසන් වර්ෂය සඳහා අවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය අලුත් කිරීම සඳහා 10000ක් නෙතු විසින් සිය පෞද්ගලික මුදලින් ගෙවවලු මේවා ගිණුම්ගත කරලා නැහැලු. මොකද්ද කරන්නේ ඍතු අවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය අලුත් කරන්න ගෙවවලු. ඍතුනේ මේ කවුද ගෙවලා තියෙන්නේ? නෙතු රුපියල් 10000ක් ගෙවවලු අවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය අලුත් කරන්න. ඒ කියන්නේ අවුල් ව්‍යාපාරයේ වියදමක් මෙයා ගෙවලා 10000ක ඒක ගිණුම් වල දාලා නැහැ. අපි දානවා 10000යි වියදමක් අපිට වෙළඳ බලපත්‍ර අලුත් කිරීම. වෙළඳ බලපත්‍ර කියලා අපි මේ 10000 වෙනත් වියදම් වල දා ගන්නවා. ඊට පස්සේ මොකද තියෙන්නේ? ඊට පස්සේ අපිට දීලා තියෙනවා මේක ගිණුම්ගත කරලා නෑලු. ඒක විතර අපිට ගෙව්වේ කවුද අවුල් ව්‍යාපාරයේ වියදම ගෙව්වේ? නෙතු. එතකොට මේක නෙතුගේ ශේෂය වැඩි කරන දෙයක්ද? අපිට අවුල් ව්‍යාපාරයේ කොහොමද වියදමක් එයා පෞද්ගලිකව ගෙවලා තියෙන්නේ. අපි වියදම් වලට එහෙම දාගත්තා. ඊට පස්සේ මේක හවුල් කරුවගේ ශේෂය වැඩි වෙන දෙයක්ද නෙතුගේ ශේෂය වැඩි වෙන දෙයක්ද අඩු වෙන දෙයක්ද? මේක නෙතුගේ ශේෂය වැඩි වෙන දෙයක්. ඒකේ එයා අවුල් ව්‍යාපාරයේ වියදමක් ගෙවලා තියෙන්නේ. අපි ඒකට අය ගෙවන්න ඕනේ. ඒකට එකතු වෙනවා මේ 10ත් බලපත්‍ර ගාස්තු කියලා. බලපත්‍ර ගාස්තු කියලා අපිට ඒක එයාට එකතු කරන්න පුළුවන්. හරි. ඊළඟට 2023 දින අවසන් වර්ෂය සඳහා මෝටර රථ රක්ෂණ වාරිකයේ 1.40ක් හවුල් ව්‍යාපාරයේ විසින් ගෙවා ඇති අතර එය මෙහෙයුම් වියදම් තුල දාලා තියෙනවලු. ඒතකොට මෝටර රථ රක්ෂණ වාරිකයේ 1.40ක් ගෙවලා තියෙනවලු. ඒක මෙහෙයුම් වියදම් තුල දාලා තියෙනවලු. කෙසේ වුවද මෙම ගෙවීම තුල මුතුගේ පෞද්ගලික මෝටර රථයේ රක්ෂණ වාරිකයේ වෙනුවෙන් ගෙවූ 40000ක් තියෙනවා කියලා පස්සේ අනාවරණය වුණාලු. මොකද මේ කිව්වේ 140ක රක්ෂණ වාරිකයක් ගෙවලා මෙහෙයුම් වියදම් තුල තියෙනවලු. හැබැයි ඒකෙන් 40000ක වාරිකයක් මුතුගේ පෞද්ගලික රක්ෂණ වාරිකයලු ගෙවලා තියෙන්නේ. එතකොට අවුල් කරුවේ වියදමක් ගෙවුවා කියන්නේ අවුල් ව්‍යාපාරයේ වියදමක් නෙවෙයිනේ. ඔය 40 අපි මෙහෙයුම් වියදම් වලින් අහක් කරන්න ඕනේ. අපි මෙහෙයුම් වියදම් දෙනවා 2600ක්. ඕකෙන් අපි අර කවුද මුතුගේ පෞද්ගලික රක්ෂණ වාරිකය ගෙවපු 40 අහක් කරනවා. එතකොට 2600න් 40 අහක් කරපුවා ඔකට මෙහෙයුම් වියදම් වෙනවා 2560ක් කියලා. මෙහෙයුම් වියදම් මෙහෙයුම් වියදම් 2560යි. ඊට පස්සේ මේක ගෙව්වේ කාගේ රක්ෂණ වාරිකයක්ද? මුතුගේ. ඒ හින්දා මේක මුතුගෙන් ශේෂයට, ඒ කියන්නේ මුතුගේ හවුල් ශේෂයට එකතු වෙන දෙයක්ද අඩු වෙන දෙයක්ද? එකතු වෙනවා නම් අපි දානවා පෙරට, අඩු වෙනවා නම් හරට. මේක එයාගෙන් අඩු වෙන දෙයක්. ඇයි? ව්‍යාපාරයේ විසින් එයාගේ වේදමක් ගෙවලා තියෙන්නේ. අපි ඒක මුතුගේ කිනුමේ හරට දානවා ඒ 40 රක්ෂණ කියලා. හරි. ඊට පස්සේ අපිට ගලපන්න තියෙන්නේ අවසාන ගලපිල්ල කීර්තිනාම ගලපිල්ල 2023 අවසාන දවසේ ගංගා හවුල් කරුවෙකු ලෙස බඳවාගත්තලු. එදිනට ඇයගේ ප්‍රාග්ධනයට හා කීර්තිනාමයට දායකත්වය වශයෙන් 3000ක් එයා ව්‍යාපාරයට ගෙනාවලු. සල්ලි කීයක් ගෙනල්ලා දාලා එයා ගංගා 3000ක් ගෙනාවලු. ඊට පස්සේ නෙතු මුතු හා ගංගා අතර නවලා බල අනුපාතය 5ට 3ට 2කලු. පැරණි අනුපාතය 2:1 කියලා මුලින්ම තිබ්බ කිවිසුමේ උඩම තිබ්බ කිවිසුමේ 2:1 කියලා. ඊට පස්සේ අලුතින් යාලේ අනුපාතය 5ට 3ට 2කයිලු. මෙදිනට ව්‍යාපාරයේ කීර්තිනාමය 1500ක් විදිහට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒතර අපි මේ පැරණි අනුපාතයට කීර්තිනාමය ගලපන පැරණි අනුපාතයට මෙහෙර නව අනුපාතයට හර. එතකොට පැරණි අනුපාතය 2ට 1යි කීර්තිනාමය 1500යි. ඒතර 1500 මෙතන 2 1 3ක් තියෙනවා. 3 මෙතනම කැලලක් 1500 3 මෙතනම 500යි 500න් දෙකක් නිමල්ට එකක් මුතුට. දෙකක් නෙතුට නිමල්ට නෙතුට මුතුට එකක්. මෙතන 10යි මෙතන 500යි. නවානුපාතයේ කීයද? 5ට 3ට 2. ඒතර අපි එක කොටසක් කීයද කියලා හොයන්න ඕනේ. 5යි 3යි 8යි 2යි 10යි 1510 වෙනකම් එක කැලලක් එනවා 150යි. 150යි. දැන් කීර්තිනාමය කියලා දාන්නේ 10යි 500යි. කීර්තිනාමය පැරණි අනුපාතයට බෙර කරා නවානුපාතයට හර කරා නවානුපාතය 5ට 3ට 2. එතකොට 1500 මෙතන කොටස් 10ක් තියෙනවා. 10න් බෙදපුවම එක කැලලක් 150යි. 150න් 5ක් මෙයාට 750යි.
මෙයාට 3ක් 450යි. මෙයාට 2ක් 300යි. මේක කීර්තිනාමී කරලා මේ මුදල් කියන දාලා තිබ්බේ. ඉතින් මම දැන් දැන් වෙලාව 2යි ගණක් දැන් වෙලාව. ඔක්කොම ටික අද කරන්න බැරි වෙයිද දන්නේ නැහැ. හැමෝම පුළුවන් උපරිම කරනවා. ඊට පස්සේ වෙන වීඩියෝ එකකට ඉදිරි කොටස දාන්න. ඉතින් අපි ටික දාලා ඉවරයි. දැන් ශේෂ පරීක්ෂණ අපි දාපු ටික දාමු. ප්‍රාග්ධන ක්‍රම ශේෂ අපි දෙන්නේ නැහැ. ප්‍රාග්ධන ක්‍රම ශේෂ අපි දැම්මා 2000 ජංගම ක්‍රම ශේෂ දැම්මා. ඍතුගේ ණය ශේෂ දැම්මා. දේ ප්‍රමිත උපකරණ දෙනවා. ඒක අපි මූල තත්ත්වයට දාන්න මේක අවශ්‍ය නැහැ. විකුණුම් 6000යි. විකුණුම් 6000යි. විකුණුම් පිරිය 1850යි. 1850යි. මෙහෙයුම් වෙනම 2000 අපි දාගත්ත මෙහෙයුම් විතර 40 අඩු කරලා අපිට අවසාන තොගය දීලා තියෙනවා. අපිට අවසාන තොගය වැදගත් වෙන්නේ නැහැ. එයි අපිට විකුණුම් පිරිය හොයලා දීලා තියෙනවා. ඍතුගේ ණය ආපසු ගියම අපි වගේ අලකුවා. ගැනෙලි තියෙනවා නෙතුගේ. නෙතුව මුදල් ගෙල්ලි කරලා තියෙනවා 500ක්. ඒ විශේෂ අඩු වෙන දෙයක් 500ක් දානවා හරට මුදල් ගෙනිලි. මුදල් ගෙනිලි. ඊළඟට අතති මුදල් ලැබුට අතති මුදල් කියන දේවල් වැදගත් වෙන්නේ ඒවා දාන්නේ මූල සත්‍ය හඳුනන ජංගමවත්කම් වලට ගංගා ගෙනාවු මුදල 3000යි අපි එකත් මේ ප්‍රාග්ධන ක්‍රමේ දැම්මා. ඔච්චරයි දාන්න දෙන්නේ. අපිට දැන් ගාන බැලන්ස් කරන්න තියෙන්නේ. විකුණුම් පිරිය වෙනවා 1850න් 100ක් ගාම 1750යි 6000න් 1750ක් ගාම 4250යි අපේ වේදම් ටික එකතු වෙනවා 2560යි 10යි 30යි එකතු වෙච්චාම 2600යි දරලාභයෙන් වේදම් ටික අඩු කරාම පස්සේ එනවා 1650ක අපිට ශුද්ධ ලාභයක් එනවා 1650ක අපිට ශුද්ධ ලාභයක් එනවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? අපි දැන් මෙයාට ලාභය කොච්චරක් බෙදලා තියෙනවද? අවුල් වේතන විදිහට 1200ක් බෙදලා දීලා තියෙනවා. ප්‍රාග්ධන පොලේ විදිහට 300ක් බෙදලා දීලා තියෙනවා. අපිට තව කීයද දැන් බෙදන්න තියෙන්නේ කියලා අපි හොයා ගන්න ඕනේ. ඒක හොයන්නේ මේ 1650යි මේ දෙක අඩු කරනවා. 1650යින් 1200යි 300යි අඩු කරාට පස්සේ ඉන්නේ මේ දෙක කරපුවම 1500යි 1650න් 1500 අහක් කරාම තව බෙදන්න ඉතුරු වෙලා තියෙන්නේ 150ක් තමයි බෙදන්න තියෙන්නේ. එතකොට අපි මේ ටිකම කියන්නේ 1650යි මේ තුනම අඩු කරලා පස්සේ ඉන්නේ බිඳුව උත්තරේ අපිට හම්බ වෙනවා. එතකොට ලාභ කොටස් වශයෙන් බෙදන්න වෙන කාර්යය හොයාගත්තේ සුද්ධ ලාභයෙන් අඩු කරනවා මේ දැනට බෙදලා තියෙන කොටස් දෙක. හවුල් විතර බෙදලා තියෙනවා. ප්‍රාග්ධන පොලි බෙදලා තියෙනවා. ඒ කොටස් දෙක අඩු කරාට පස්සේ අපිට අවසානයේ ලාභ කොටස් විතර බෙදන්නේ 150ක කොටස් ටික. එතකොට මේ 150 බෙදන්නේ මෙයා ලාභ බෙදා ගන්නවා කිව්වේ දෙකට එක. එතකොට 150 කොටස් තුනකට බෙදනවා. කොටස් දෙකක් නිතූට කොටස් දෙකක් මුතුට. 153 වෙච්චාම 50යි 50න් දෙකක් නෙතු මුතුට 1යි 100යි 50යි ලාභ කොටස් ටික අපි මෙතන එකතු කරනවා 100යි 50යි. අන්න ඒක නම් අපිට බැලන්ස් කරන්න තියෙන්නේ. ශේෂයේ භාගය මෙතෙන් එන්නේ එකතු කරන්න බලන්න මේවා 600යි 200යි 800යි 900යි 950යි 1000යි 1200යි 1310යි 1310යි 950යි ජංගම ගිණුම් වල එකතුව 1310යි 950යි 950යි ඊට පස්සේ මේ ශේෂ්‍ය භාගය කොටස කොහොමද ගන්නෙ මේ 1310යි මෙන්න මේ අඩු කරන්න තියෙන දේවල් ටික අඩු කරනවා මෙතන අඩු වෙන්න තියෙන්නේ 60යි 1250යි හැබැයි මේ 950 නම් අඩු කරන්න තියෙනවා 580ක් එතකොට කීයද බලන්න අඩු කරලා 580ක් අඩු වෙච්චාම මුදල් ගැල්ලි කවුද කරලා කියලා තියෙන්නේ මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා මුදල් ගැල්ලි කරලා තියෙන්නේ මුතු නෙවෙයි අපිට මුදල් ගැල්ලි තිබ්බේ මුදල් ගැල්ලි ශේෂ පිළිච්ච පොඩ්ඩක් බලන්න මුදල් ගැල්ලි කරලා තියෙනවා කියන්නේ නෙතු මුදල් ගැල්ලි කරා කියලා තියෙන්නේ නෙතුව ඒක දාලා තිබ්බේ කාටද දාලා තිබ්බේ මුතුට මම දාලා තිබ්බේ එතකොට මුදල් ගැල්ලි කරලා තියෙන්නේ නෙතුවට තමයි මුදල් ගැල්ලි 500 එන්නේ මුදල් ගැල්ලි 500 එන්නේ නෙතුවට එන්නේ මුතුට නෙවෙයි ඒක මාරු කරලා ගන්නවා දැම්මම මුදල් ගැල්ලි ටික ඉන්නේ නෙතුවට එතකොට 1310න් අඩු කරන් දෙනවා 500යි 60කුයි 500යි 60කුයි අඩු කරලා කීයද දෙන්නේ බලන්න
750යි. එතකොට මේ 950 මේ 80 අඩු කරාට පස්සේ ඉන්නේ 870යි. 870යි. එතකොට මේකට අපි තුන ටික ගමු. 3000යි 1500යි 1000යි 1000යි 3000යි. මේ පතර එහෙම දානවා 3000යි 1500යි 3000යි. ඊට පස්සේ 3300ක් ගියාම 2700යි. මෙයාගේ 1500 450 ගියාම 1050යි. මෙයාගේ 2250යි. 2250යි. හදාගන්න මේ ගන්න. හදාගන්න මේ ගන්න. තව එක ගානක් හදලා මේ වීඩියෝ එක අද ඉවර කරමු. ඊටු ගණන් දෙක මම වෙනම වීඩියෝ එකකින් දාන්න. අද ගොඩක් වැය වෙලා තියෙන වෙලාව දැන් 2:09 දැන් වෙලාව. අපි තව ගානක් හදලා මේ වීඩියෝ මෙතනින් ඉවර කරන්න. ඊට පස්සේ 22 23 ගණන් දෙක වෙනම වීඩියෝ එකකින් දාන්න.